හරි. ළමයි විද්‍යුත් චුම්බකත්වය කියලා මාතෘකාව දාන්න. හරි. දාගන්න පුතේ ඒක අනුමාතෘකාව. චුම්බක ශ්‍රාව ඝනත්වය. චුම්බක ශ්‍රාව කියන වචනේ කලින් පාඩම විද්‍යුත් ශාස්ත්‍රයේ හම්බුණානේ. චුම්බක ශ්‍රාව ඝනත්වය. චුම්බක ශ්‍රාව ඝනත්වය සංකේත දාගන්න කැපිටල් B අකුර. B. හරි. B අකුර පුතේ. හරි. ලියා ගන්නකෝ පොඩි වාක්‍යයක් දෙකක් ලියන්න. චුම්බක ක්ෂේත්‍රයක ප්‍රබලතාව චුම්බක ශ්‍රාව ඝනත්වය කැපිටල් B නම් රාශියක් මගින් චුම්බක ශ්‍රාව ඝනත්වය කැපිටල් B රාශිය B අකුර නම් රාශියක් මගින් ප්‍රකාශ කෙරේ. චුම්බක ශේෂක ප්‍රබලත්වය මනින්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයෙන්. කැල් B වල ඒකකය ටෙස්ලාය. ටෙස්ලා. කැපිටල් T වරහනස කැපිටල් T. හරි. ඒකකය ටෙස්ලාය. කැපිටල් T සංකේතය ලියා ගන්න පුතේ. ඊළඟ රූලේ කැපිටල් B දෛශිකයකි. B දෛශිකයකි. ඊළඟ රූලේ චුම්බක ක්ෂේත්‍රයක් නිරූපණය කිරීමට ශ්‍රාව ආකෘතියක් භාවිතා වේ. නැත්නම් ශ්‍රාව රේඛා. එහෙම ලියන්න. ශ්‍රාව රේඛා භාවිතා වේ. ශ්‍රාව රේඛා මගින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නිරූපණය වේ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නිරූපණය වේ. ඊළඟ රූලේ හරි. මාලිමා යන්ත්‍රයක කටුව සෑම විටම මාලිමා යන්ත්‍රයක කටුවේ උත්තර ද්‍රවය N අකුර කැපිටල් N අකුර හරි චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට යොමු වේ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට යොමු වේ. මාලිමා කටුවේ N පැත්ත චුම්බක ක්ෂේත්‍ර දිශාව තමයි හැරෙන්නේ. හරි. දැන් ලියන්නකෝ රූලක් කරලා උදාහරණයක් කියලා පුතේ. දණ්ඩ චුම්බකයක් අවට ක්ෂේත්‍රය උත්තර ද්‍රවය කැපිටල් N සිට දක්ෂිණ ද්‍රවය කැපිටල් S දෙසටද හරි චුම්බකයේ තුල එය
S සිට N දෙසටද යොමු වේ. S සිට N දෙසටද යොමු වේ. S සිට N දෙසටද යොමු වේ. හරි. එතන මම හිතන්නේ සමහරවිට ඒක අහලා පුරුදු නැති කතුරුක් අහන්න වෙන්නේ. මේ දණ්ඩ චුම්බක කියන එක පොඩි කාලේ ඉඳන් ආසාවෙන් දැකලා තියෙනව නේද? දණ්ඩ චුම්බකයක මේක N ද්‍රව්‍යය නම් මේක S ද්‍රව්‍යය නම් මේක N ද්‍රව්‍යය අරක S ද්‍රව්‍යය නම් හොඳට අහගන්න. දැන් මේකේ චුම්බක ක්ෂේත්‍රයක් කියලා එකක් තියෙනවා දණ්ඩ චුම්බකයේ ආවට. හොඳයි. ඒතර ඒක පටන් ගන්න N වලින් මෙහෙමයි. බාහිර ශේෂ්ඨ අදිද්දී N ද්‍රව්‍යයෙන් පටන් අරන් ඔක S ද්‍රව්‍ය වෙනකන් තමයි ඇදෙන්නේ ශ්‍රාව රේඛා. N ද්‍රව්‍යයෙන් පටන් අරන් S ද්‍රව්‍ය වෙනකන් ශ්‍රාව රේඛා ඇදෙනවා. මේ පැත්තෙත් එහෙමයි. N ද්‍රව්‍යයෙන් පටන් ගන්න ශ්‍රාව රේඛා S ද්‍රව්‍ය වෙනකන් යනවා. හරි. N ද්‍රව්‍යයෙන් පටන් අරන් S ද්‍රව්‍යයට චුම්බ ශේෂ්ත්‍රය යනවා. හැබැයි මේක අර විද්‍යුත් ශේෂ්ත්‍ර වගේ නෙවෙයි. විද්‍යුත් ශේෂ්ත්‍ර වල නම් ධනාරෝපණ වලින් පටන් ගන්න ඍණාරෝපණයෙන් ඉවර වෙනවනේ, කෙලවර වෙනවනේ. මේකේ දැන් ඒක අවට අඳිනකොට N ද්‍රව්‍යයේ ඉඳලා S ද්‍රව්‍ය වෙනකන් ඇදෙන ශ්‍රාව රේඛාව නවතින්නේ නැහැ. ඒ ශ්‍රාව රේඛාව චුම්බකයේ අස්සෙත් යනවා පුතේ. මේ ශ්‍රාව රේඛාව චුම්බකයේ අස්සෙත් තියෙන S ලයින් වෙනකන්. මේන ශ්‍රාව රේඛාව චුම්බකයේ ඇතුළෙත් තියෙනවා. ඒ කියන්නේ මේ චුම්බක ශ්‍රාව රේඛා සංගෘතයි. මෙහෙම සංගෘතව තියෙන. මේන ශ්‍රාව රේඛාව ඔහොම ගිහිලා මෙතනින් එනවා. මේන ශ්‍රාව රේඛාවත් පුතේ ඔහොම ගිහිලා මෙතනින් ඇවිල්ලා මේක අස්සෙත් තියෙනවා. ඒකයි ලිව්වේ හරි චුම්බකයේ අවට N ද්‍රව්‍යයේ S ද්‍රව්‍යයට තියෙනවා කියලා. චුම්බකයේ ඇතුලේ S ද්‍රව්‍යයෙන් N ද්‍රව්‍ය වෙනකන් තියෙනවා කියලා. පැහැදිලි නේද? හරි. එතකොට මේක අවට කොයි හරි තැනක දැන් මේක ඇතුලේ ගිහිලා මාලිමා යන්ත්‍රයක් තියන්න බෑනේ. චුම්බකයේ අස්සේ තියන්න බෑනේ. චුම්බකයේ අවට කොයි හරි තැනක මාලිමා යන්ත්‍රයක් තිබ්බා කියන්නකෝ. හරි? මාලිමා යන්ත්‍රය තිබ්බම මම කිව්වේ මාලිමා කට්ටේ N කියන පැත්ත. හරි? මාලිමා කට්ටේ N කියන පැත්ත හැමතිස්සෙම හැරෙන්නේ මාලිමා කට්ටේ N කියන පැත්ත හැමතිස්සෙම හැරෙන්නේ පුතේ right. චුම්බක ශ්‍රාව රේඛාවේ දිශාවට. මම මේක රතු පාටේ පෙන්නන්නම්. මේක N මේක S පැත්ත. හරි? තව තැනක අපි ඒක ඇඳලා පෙන්නුවොත් නිකන් මේ හරියකින් වගේ මාලිමා යන්ත්‍රය ඇඳලා පෙන්නුවොත් හරි? මාලිමා කටුව මේ වගේ අදිනවා නම් ළමයි. හරි? මාලිමා කටුවේ N කියන පැත්ත පුතේ මාලිමා කටුවේ N කියන පැත්ත පුතේ ශ්‍රාව රේඛා දිශාවට යොමු වෙන්නේ. හරිද? චුම්බ ශේෂ්ත්‍ර දිශාවට යොමු වෙන්නේ. මේවා තමයි ශ්‍රාව රේඛා. ශ්‍රාව රේඛේ ඊතලෙන් පෙන්නන ශේෂ්ත්‍ර දිශාව. මාලිමා යන්ත්‍රේ කට්ට කියලා හිරින්නෙත් N පැත්ත ඊතලයේ දිශාවට එන්න. ඔහොම තියෙන්නේ. හරිද? එතකොට පෘථිවි ගත්තම පෘථිවියත් ඔයාලා දන්නවනේ පෘථිවියේ චුම්බ ශේෂ්ත්‍රයක් ගැන කතාවක් අවබෝධයක් තියෙනවනේ. හරි? එතකොට අපි හුඟක් අය මෙතන ඉන්න ගොඩාක් අය අවුරුදු එහෙම සමරන්නත් ඇතිනේ. අවුරුදු සමරද්දී සමහරවල් උතුර බලා දක්ෂිණ ද්‍රවය බලා උතුර නැගෙනහිර බලා එක එක දේවල් කරනවානේ දැකතර ඊට පස්සේ සමහරවට ඔය මොකක් හරි සංගමයකින් කියලා කැලෑ අස්සට ගිලා හතරමං වෙලා මාලිමා යන්ත්‍රයක් පාවිච්චි කරලා දිශා බලය ඊට ආපු අවස්ථා ඇති. හැබැයි අපි මාලිමාවකින් දිශා බලනකොට උතුර බලා නිල් වස්ත්‍රයෙන් සැරසිලා මොනවා හරි කරන්න එහෙම කිව්වම මාලිමා යන්ත්‍රයේ මෙහෙම බලනවා. මාලිමා යන්ත්‍රයේ මෙන්න මේ N කියන පැත්ත අරහට යොමු වුණොත් N කියන පැත්ත අරහට යොමු වුණොත් ඒක උතුර කියලා පිළිගන්නවා. එහෙමනේ කරන්නේ. මෙහෙම මාලිමා කට්ටේ යොමු වෙන කොයි පැත්තට බැලුවා උතුර අර පැත්තට හැරෙවොත් ඒක උතුර කියලා පිළිගන්නවා. පොඩි අවුලක් තියෙනවනේ. අවුල මොකක්ද? මාලිමා කට්ට N කියන එක පැත්ත හැරෙන්නේ S ගේ පැත්තටනේ. මාලිමා කට්ට N කියන එක හැරෙන්නේ S ගේ පැත්තට. එහෙනම් අපි මොකද කරන්නේ? මෙහෙම අල්ලලා ඉවරලා ආර පැත්තට හැරෙනවා ආයෙක උතුර කියලා පිළිගන්නවා. එහෙම නේද වෙන්නේ? අවුලක් තියෙනවා කියලා තේරෙනවද? සමහරට ඒ හින්දාද ඔක්කොම මේ නැකත් වලට කරත් කෙලවෙන්නේ රටට. උතුර දකුණ කියන්නේ උතුර කිව්වට අපි බල්ලා තියෙන දකුණ දිහා. නැගෙනහිර බලන්න කිව්වොත් බල්ලා තියෙන බටහිර දිහා. එහෙම හින්දාද? නෑ. හොඳට අහගෙන ඉන්න. පෘථුවියේ චුම්බ ශේෂ්ත්‍රය කියලා එකක් තියෙනවා. පෘථුවි චුම්බ ශේෂ්ත්‍රය කියලා එකක් තියෙනවා. දැන් සාමාන්‍ය පෘථුවි චුම්බ ශේෂ්ත්‍රයේ දැන් මේකනේ උතුර දකුණ කිව්වොත් මේ පැත්ත උතුර. මේක භූගෝලීය උතුරනේ. භූගෝලීය උතුර මේක භූගෝලීය දක්ෂිණ ද්‍රවයනේ. හරි. භූගෝලීය උතුර භූගෝලීය දකුණ. මොකක් හරි හේතුවකින් පෘථුවියේ චුම්බක ශේෂ්ත්‍රය හැදිලා තියෙන්නේ උතුර දකුණ මාරු වෙලා. එතන උතුර දකුණ මාරු වෙලා කියන්නේ භූගෝලීය උත්තර ද්‍රවයේ හැසිරෙන්නේ චුම්බක දක්ෂිණ ද්‍රවයක් විදිහට. භූගෝලීය දක්ෂිණ ද්‍රවය හැසිරෙන්නේ චුම්බක උත්තර ද්‍රවයක් විදිහට. ඒ කියන්නේ මේක අස්සේ තියෙනවා කියලා හිතුව දණ්ඩ චුම්බකයක් විතර පෙන්නුවොත් N පැත්ත යට තියෙන්නේ S පැත්ත උඩ තියෙන්නේ. හරි. එතකොට හරි N ඉඳලා S ට ශ්‍රාව රේඛා අඳින්න ඕනේ. පෘථිවිය අවට ඇතුලේ නෙවෙයි පෘථිවිය අවට ශ්‍රාව රේඛා ඇඳෙනකොට දරුවනේ N ඉඳලා S පැත්තට. හරි. N ඉඳලා S පැත්තට ඇඳෙන්න ඕනේ. අර කියන මේ කිව්වා වගේ. හරි. N ඉඳලා S පැත්තට ඇඳලා පෙන්නන්න එපා.
right? එතකොට හරි චුම්බක උතුරේද චුම්බක දකුණට තමයි ඊතල් පෙන්නලා තියෙන්නේ. හැබැයි භූගෝලීයව හිතුවොත් භූගෝලීය දකුණේ භූගෝලීය උතුර තමයි ශ්‍රාව රේඛාව තියෙන්නේ. එතකොට අපි මේකේ මෙච්චර ලොකුට මාලිමාවක් හදින එක හරි වැරදි. ඒ කියන්නේ යකෝ මේක පෘථුවිය නම් මෙච්චර ලොකුට මාලිමාවක් හදින එක නිකන් චන්ද්‍රයාවත් වෙන්න බැඩුම ගානේ. හරි. නිකන් පෙන්නන්න හරි. එතකොට මේකේ දැන් ශ්‍රාව රේඛාව තියෙන මේ පැත්තට නම් මාලිමා කට්ට මෙහෙමනේ හැරෙන්නේ. මාලිමා කට්ට N කියන පැත්ත හරි චුම්බක S යොමු වෙන්න හැරෙන්නේ. හරි මාලිමා කට්ට N කියන එක චුම්බක S ද්‍රව්‍ය පැත්තට හැරෙන්නේ. ඒක භූගෝලීය වශයෙන් උතුර. හරිද? එතකොට අපි අර උතුර කියලා අර නැකත් වෙලාවල් වලට සිද්ධියන් වලින් බලලා උතුර එහෙම කියලා තෝරගන්න උතුර කොයි උතුරද? භූගෝලීය උතුර. පැහැදිලිද? තේරුණා? ඒක චුම්බක දක්ෂිණ ද්‍රවයක් තමයි. එතකොට මාලිමාකට එන් පැත්ත එතන යොමු වෙනවා කියන එක හරි තමයි. පැහැදිලි නේද දුවේ? හරි. දැන් මුලින් අර ලියපු අගන්තියර ගැලපෙන්නේ මේ රූප සරහන විතරයිනේ. ඒක ඇදගෙන ඉන්න. හරි. පළවෙනි එක ඇඳලා ඉවරයිදනේ. එතකොට ආ මේකේ චුම්බක ශ්‍රාව රේඛා මේක අස්සෙත් අදින්න ඕනේ හොඳේ. right. හරි. ඊට පස්සේ යනවා ඊළඟ උදාහරණය. පෘථිවියේ භූගෝලීය උතුර පෘථිවියේ භූගෝලීය උතුර චුම්බක දක්ෂිණද පෘථිවියේ භූගෝලීය උතුර චුම්බක දක්ෂිණද භූගෝලීය උතුර චුම්බක දක්ෂිණද භූගෝලීය දකුණ චුම්බක උත්තරද ද්‍රව ලෙස හැසිරේ. උත්තර ද්‍රවයක් ලෙස හැසිරේ. හරි. ඕකේ. ඔයාලා මේක අඳින්න අර භූගෝලීය උත්තර භූගෝලීය දකුණ කියලා ලියන්නවා නම් ලියන්න නැත්නම් අවුලකුත් නැහැ. කොහොමද ශ්‍රාව රේඛා දැන් මේක අස්සේ චුම්බකයක් තියෙනවා කියලා හිතුවොත් චුම්බකයෙන් ද්‍රවයේ තියෙන පල්ලෙහා. හරි? චුම්බකයෙන් ද්‍රවයේ තියෙන පල්ලෙහා පැත්තේ.
හරි. ඕකේ. තාම අදිනවා. හරි. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න පුතේ. අපි තාම ඉන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය ගැන මාතෘකාවේ තමයි ඉන්නේ ඈ. පළවෙනි මාතෘකාවේ ඉන්නේ. රයිට්. ලියා ගන්න මෙහෙම. සෑම තැනකම කැවිල් B වල සෑම තැනකම කැවිල් B වල සෑම තැනකම කැවිල් B වල විශාලත්වය හා දිශාව සෑම තැනකම කැවිල් B වල විශාලත්වය සහ දිශාව සෑම තැනකම කැවිල් B වල විශාලත්වය සහ දිශාව එකම වන චුම්බක ක්ෂේත්‍රයක් එකම වන චුම්බක ක්ෂේත්‍රයක් එකම වන චුම්බක ක්ෂේත්‍රයක් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් නම් වේ. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් නම් වේ. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් නම් වේ. එය සමාන්තර ශ්‍රාව රේඛා මගින් නිරූපණය වේ. එය සමාන්තර ශ්‍රාව රේඛා මගින් නිරූපණය වේ. සමාන්තර ශ්‍රාව රේඛා මගින් නිරූපණය වේ. දුවේ ඔවැනිම නෝට් එකක් දීලා ඇති විද්‍යුත් ක්ෂේත්‍ර පාරමේදී. කොල්ලනේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් පෙන්වන්නේ මේ වගේ. සමාන්තර ශ්‍රාව රේඛායි. මේක හැමතැනම B සමානයි නම්. හැමතැනම B දිශාවෙනුත් එකම නම් ඒකට කියන්නේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් කියලා. රයිට්. අද ගන්න පුතේ. හරි. සෑම තැනකම B එකමයි විශාලත්වය අතිනුයි දිශාව අතිනුයි. හරිද? ඒකට කියනවා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් කියලා. හරි. දැන් චුම්බක ශ්‍රාව ඝනත්වය කියන මාතෘකාව ඉවරයි. හරි. දැන් ඊළඟ අනුමාතෘකාව දාගන්න චුම්බක ශ්‍රාවය කියලා. චුම්බක ශ්‍රාවය චුම්බක ශ්‍රාවය ළමයි චුම්බක ශ්‍රාවය මගේ පැත්තට හැරෙපු කට්ටියම සත් වෙන්න බෑ කරබේන අහගනින් මේ චුම්බක ශ්‍රාවයේ සංකේතය මාතෘකාව ගාව ලියන ෆයි අකුර චුම්බක ශ්‍රාවයේ සංකේතය ගන්න ෆයි කියලා. ඔලොස්සගමු. දැන් මේ වගේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තියෙන තැනක අරු අනිත කිහිලිමින් නැතු බලපිය මේ පැත්ත. හරි. මේ වගේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තියෙන තැනක පුතේ ඕකට ලම්බකව මේ ශ්‍රාව රේඛාවට ලම්බකව තෝරගන්නවා කැබිල් A කියලා වර්ගඵලය. ශ්‍රාව රේඛාව වලට ලම්බ වෙන්න තෝරගන්න A කියලා වර්ගඵලය. අපි ඒතර කියන මේ වර්ගඵලය හරහා චුම්බක ශ්‍රාවයක් කියලා එකක් තියෙනවා කියලා. මේ ඔක්කොම අලංකල්පිතයි. අපි හදාගත්ත දේවල්. හොඳේ? මේ වර්ගඵලය හරහා චුම්බක ශ්‍රාවයක් කියලා එකක් තියෙනවා. ඒ චුම්බක ශ්‍රාවය කියන එක හදලා ගන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ ගුණ කිරීම වර්ගඵලය කියලා. විද්‍යුත් ශේෂ පාරමේදී විද්‍යුත් ශ්‍රාවය කියලා මම ලියලා ඇති ඊවරක් A කියලා. විද්‍යුත් ශේෂ තීව්‍රතාවරක් ලම්බ වර්ගඵලය කියලා. ඒ වගේ මෙතන ඉන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ ගුණ කිරීම වර්ගඵලය කියලා. ඉතින් මුතේ චුම්බක ශ්‍රාව ඝනත්වය මන්නවා කිව්වේ ටෙස්ලා වලින් වර්ගඵලයේ වර්ග මීටර වලින් ඊළඟ චුම්බක ශ්‍රාවයේ ඒකකයේ ටෙස්ලා වර්ග මීටර වෙනුවට වෙනම නමක් දානවා වේබර් කියලා. වේබර්. එතකොට ටෙස්ලා වර්ග මීටර කියන්නේ වේබර්. එතකොට ටෙස්ලා කියන එක උක්ත කරලා ලියනවා නම් එතකොට වර්ග මීටරේ වේබර් කියලා ලියන්න පුළුවන්. හරි? ටෙස්ලා කියන්නේ වර්ග මීටර වේබර් කියලා කියන්න පුළුවන්. දැන් ඒතර සමහර වෙලාවට හිතන්නකෝ ඒකාකාර චුම්බක ශේෂය මෙහෙම තියෙනකොට සලකන වර්ගඵලයේ ලම්බ නැහැ. හරි සලකන වර්ගඵලය හිතන්නකො මේ වෙලාවේ ටීරක් කොනක් ඇලයි. කියද්දි තේරෙනවද මතන් මීලාස්සේ මොකද මං කියන්න යන්නේ කියලා. සලකන වර්ගඵලයයි B කෙනෙක් කෙනා මේ වෙලේ ලම්බ නැත්තම් එතකොට පුතේ ඔය A හරහා තියෙන ශ්‍රාවය ගද්දි මොකද කරන්නේ නැත්තේ? B විභේදනය කරනවා. B විභේදනය කරනකොට පුතේ මේකේ මේ අතර ගත්තොත් සංරචකයේ B cos θ මෙහෙර සංරචකයේ B cos θ මෙහාට ගත්තොත් සංරචකයේ B sin θ. මේ වෙලාවේ මේක හරහා තියෙන ශ්‍රාවය ලියනවා නම් ෆයි සමානයි කියලා ලියවෙන්නේ කොහොමද දුවේ?
B sin theta වරක් A කියලා. ඒක මම කොටු කරන්න කියන්නෙත් නැහැ. ඒකට හේතුව බැරි වෙලා හරි මෙතන කෝණේ θ දීලා තිබ්බොත් එහෙම එතකොට එන්නේ B ගේ cos θ වරක් A කියලා. නෝට් එක ලියා තරම් හරි ලම්බ සංරචකය සලකන්න කියලා. B sin θ වරක් A. right. ලියා ගන්නකෝ මාතෘකාව ලිව්වනේ. ශ්‍රාව ඝනත්වයේ කැපිටල් B වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ශ්‍රාව ඝනත්වයේ කැපිටල් B වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ශ්‍රාව ඝනත්වය කැපිටල් B වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බ වූ කැපිටල් A වර්ගඵලයක් කරහා 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 කියලා නවත්තන්න. නෑ හරහා චුම්බක ශ්‍රාවක කියන වචනේ ලියන්න දුවේ. චුම්බක ශ්‍රාවක කියන වචනේ ලියන්න. හරි. ලියලා අන්න අර පළවෙනි රූපේ ආයශරයක් අඳින්න ඕනේ පුතේ. ඔය කලින් ඇන්දේ ශ්‍රාවකයෙක් විතරයිනේ වර්ගඵලය ඇන්දේ නෑනේ. හරි උඩම තියෙන රූපේ. හරි. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් අඳින්න පුතේ. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් අඳින්න. හරි. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් අඳින B කියලා. right. හොඳයි ඔකට ලම්බ කරලා A වර්ගඵලයක් හඳගන්න. හරි. පස්සේ දරුවනේ හරි චුම්බක ශ්‍රාවය කියලා නැවැත්තුවේ ෆයි සමානයි B වරක් කැපිටල් A ලෙස ගනු ලැබේ. හරි ෆයි සමාන B වරක් කැපිටල් A ලෙස ගනු ලැබේ කියලා නවත්තන්න. ෆයි සමානයි කැපිටල් B වරක් A ලෙස ගනු ලැබේ. ෆයි සමාන B වරක් A ලෙස ගනු ලැබේ. හරි කියලා කොටු කරගන්න මොකද ඒක ෆයි සමාන B වරක් A ලෙස ගනු ලැබේ කියලා කොටු කරගන්න. හරි ෆයි සමාන B වරක් A ලෙස ගනු ලැබේ. දැන් යට ලියවන හරි කොටු කරගත්තා නේද? ෆයි සමාන B වරක් A ලෙස ගනු ලැබේ කොටු කරගන්න. සැඩලි යන ෆයි වල ඒකකය කියලා යන දුව ෆයි වල ඒකකය කියලා යන දුවේ ෆයි වල ඒකකය ෆයි වල ඒකකය හරි ලියන්න. ටෙස්ලා වර්ග මීටර් ටෙස්ලා B මනින්නේ ටෙස්ලා වලින්නේ ටෙස්ලා වර්ග මීටර් සමානයි වේබ WB වේබ හරි. ඊටසේ ටෙස්ලා උක්ත කරලා ඉවර කමන්නේ නැහැ. ටෙස්ලා කියන්නේ ඒතර වර්ග මීටරයේ වේබ. හොඳේ. දැන් රුලක් ඇරලා B උක්ත කරලා ලියන්න දුවේ. B උක්ත කරලා ලියන්න ෆයි යට A කියලා. B උක්ත කරොත් එන්නේ ෆයි බෙදීමේ A. ඒක බෝඩ් එකේ නැහැ. යට ලියමු මේ අණුව කැපිටල් B යනු මේ අණුව කැපිටල් B යනු මේ අණුව කැපිටල් B යනු ඒකක වර්ගඵලයක් හරහා ඒකක වර්ගඵලයක් හරහා අභිලම්බ ශ්‍රාවය ලෙස අර්ථ දැක්විය හැක. ඒකක වර්ගඵලයක් කරහා අභිලම්බ ශ්‍රාවය ලෙස අර්ථ දැක්විය හැක. හරි right. එතන පොඩි ප්‍රශ්නයක් ලියලා කරමු නේද? පොඩි එකක්. හරි ලියමු. ශ්‍රාව ඝනත්වය 2.5යි ටෙස්ලා. ශ්‍රාව ඝනත්වය 2.5යි ටෙස්ලා. වූ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බවගත් 0.8යි වර්ග මීටර් 0.8යි වර්ග මීටර් වර්ගඵලයක් හරහා චුම්බක ශ්‍රාවය සොයන්න
චුම්බක ශ්‍රාවය සොයන්න. බොහොම සරල ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ නිසා ඉතින් ලියන 5 සමානයි b වරක් a. හරි 5 b වාරයක් a. හරි b මං කිව්වේ ටෙස්ලා 2.5යි කියලා. වර්ග බලය ගන්න කිව්ව 0.8යි වර්ග මීටර කියලා. ශ්‍රාව ගණන 2.5යි ටෙස්ලා වර්ග බලය 0.8යි වර්ග මීටර. අපි මුතුන් පොඩ උත්තරයක් එන කීයද වේ ආවේ? වේබ 2යි. හරි 2.5 ගුණ කර ගන්න 0.8න් ගාරේනවා පුතේ වේබ 2යි කියලා උත්තරේට. හරි මේ දැන් ලියනක රූලක් ඇරලා B සහ A ලම්බ නැති අවස්ථාවලදී 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 ෆයි ගන්නා විට ෆයි ශ්‍රාවය චුම්බක ශ්‍රාවය ගන්නා විට ෆයි ගන්නා විට හරි ඒට ලම්බ B වල සංරචකයේ ගත යුතුයි. ඒට ලම්බ B වල සංරචකය ගත යුතුයි. ඒට ලම්බ B වල සංරචකය ගත යුතුයි. හරි ඒට ලම්බ B වල සංරචකය. දරුවනේ ඒ චිත්‍රය අඳන් ඉන්නකෝ දරුවෝ. A හා B අතර කොනේ θ. හරි විභේදනය කරලා පෙන්නන්න b cos θ වයි b sin θ වයි. හොඳේ විභේදනය කරා b cos θ සහ b sin θ. දැන් ඒකට ආබදෝ ලිව්වන හරි ෆයි සමානයි b sin θ ගුණ කිරීම a කියලා. හරි ෆයි සහ b sin θ ගුණ කිරීම a. හරි ඕකේ ඒක කොටු කරන්න එපා හැබැයි ඉතින් ඒක නිකන් හරිතිස්සේ සාමාන්‍ය ෆිසික්ස් කරන සබ්ජෙක්ට් එක කරගෙන ගිහපු කෙනෙක්ට අවුරුදු ගාණක් තිස්සේ ඒක දැනෙන්න ඕනේ. හරි. දැන් නවත්තන්නකෝ. දැන් කඩවල වහගෙන හොඳට හරි ආගන්නේ. මේ පැත්ත හැරෙමු. ඔයාලට චුම්බකශේෂ්ත්‍ර කියලා පාඩමක් තිබුණාට ඇත්තට මේක හුඟක් තැන්වල අපි කියන්නේ විද්‍යුත් චුම්බකත්වය කියලා කියන්නේ. සමහරවිට එහෙම පාඩමක් කරන්න යන්නේ කියලා අර නිකන් මේ දණ්ඩ චුම්බකයක් එමෙ ඇඳලා පටන් ගත්තම කටේ හිතෙන්න පුළුවන්. ඒවා ගැන එහෙමත් මේක උගන්වනවා ඇති කියලා. චුම්බක ගැන එහෙම උගන්වනවා ඇති කියලා. ඇත්තට නැහැ. ද්‍රව්‍යවල චුම්බක ගුණ කියන එකක් ඒ ලෙවල් වල කතා වෙන්නේ නැහැ. ඒ කාලේ 80 ගණන් වල තිබිලා තියෙනවා. ද්‍රව්‍යවල චුම්බක ගුණ කියන්නේ ස්ථිර චුම්බක ගැනයි తాවකාලික චුම්බක ගැනයි එහෙම උගන්වන්න. දැන් නැහැ කොහොමදවත්ම. ඇත්තට මේකේ අපි ඉගෙන ගන්නේ විද්‍යුතයයි චුම්බකත්වය අතර තියෙන සම්බන්ධය. හරි හැමතිස්සෙම කරන්ට් එකයි චුම්බ ගුණයයි කියන දෙකේ සම්බන්ධතාව තමයි කතා කරන්නේ. එතකොට මෙතනින් පස්සේ මේ පාඩම මෙහෙමයි. ප්‍රධානව කැඩෙන කොටස් දෙකකට එකක් තමයි ධාරාව නිසා හටගන්නා චුම්බක ක්ෂේත්‍රය කියන එක. කරන්ට් එකකින් හටගන්න චුම්බක ක්ෂේත්‍රය ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ කතා කරන්න තියෙන චුම්බක ක්ෂේත්‍රයක් තුල හටගන්න කරන්ට් එක ගෙනින කම්බි වලට එන බල, ආරෝපණයට එන බල වගේ ඒවා ටික ඊට පස්සේ කතා කරන්න ඕනේ. ඒ දෙක ප්‍රධානම කොටස් දෙකක්. ඊළඟට ආයේ වගේම ලොකු කොටසක් වෙනවා තුන්වෙනි කෑල්ල කියලා කියමුකෝ. තුන්වෙනි කොටසක් තියෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කෑල්ලක්. ඕනනම් මෙහෙමයි. ඕන අපි මේ විද්‍යුත් ශේෂ්ත්‍ර උගන්වලා ඉවර වෙලා චුම්බක ශේෂ්ත්‍රය උගන්වලා විද්‍යුතයට ආවනම් චුම්බක ශේෂ්ත්‍ර උගන්වලා ධාරා විද්‍යුතයට ආවනම් එහෙනම් විද්‍යුත් චුම්බක ප්‍රේරණය උගන්වන්නේ ධාරා විද්‍යුතයේ අන්තිම කෑල්ල විදිහට. හරි? හැබැයි අපි දැන් ධාරා විද්‍යුතයේ කලින් කරානේ. ධාරා විද්‍යුත කලින් කරපු නිසා ඒතර ඒ වෙනකොට අපි සතු චුම්බක ශේෂ්ත්‍ර දැනුම නැති නිසා හරි
විදුලි චුම්බක ප්‍රේරණය කියන කැලේ විදුලි චුම්බක බලපං මේ පාඩමේ ඒකේ මාතෘකාවේ විදුලි කැලලක් තියෙනවා චුම්බක කැලලක් තියෙනවානේ. හරි විදුලි චුම්බක ප්‍රේරණය කියන කොටස අපි කතා කරන්නේ චුම්බක ශේෂ්ත්‍ර වල කැලලක් විදිහට. ඒ චුම්බක ශේෂ්ත්‍ර කොටස් තුනක් කියලා තියෙනවා කියලා කියන්න පුළුවන්. පළවෙනි කොටස කරන්ට් එක නිසා හටගන්නා චුම්බක ශේෂ්ත්‍ර ගැන ඉගෙන ගන්න තියෙනවා. දෙවෙනි එක චුම්බක ශේෂ්ත්‍රයක් අස්සේ කරන්ට් එකක් යන කම්බියක් තිබ්බම චලනය වෙන ආරෝපණයක් තිබ්බම යාට දැනෙන යාන්ත්‍රික බල ගැන ඉගෙන ගන්න තියෙනවා. තුන්වෙනි කොටසට විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කැලල ටිකක් ලොක් කැලලක් ඒක කතා කරන්න තියෙනවා. හරි එහෙනම් මුලින් කතා කරන්න බලන්නේ පුතේ විද්‍යුතේ නිසා හටගන්න චුම්බක ශේෂ්ත්‍ර ගැන. හොඳට අහගෙන ඉන්න. හරි. විද්‍යුතේ හින්දා හටගන්න චුම්බක ශේෂ්ත්‍ර. දුවේ හිතන්නකෝ නිකන් මාලිමා කට්ටක් තියලා තියෙනවා. සාමාන්‍ය නිකමට මාලිමා යන්ත්‍රයක් තියලා තියෙනකොට ඒ මාලිමා යන්ත්‍රයේ ඉන් පැත්තේ හැරිලා තියෙන පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ පැත්තට. හරිද? නිකන් තියෙනවනේ ඒක හැරිලා තියෙන පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ පැත්තට. හිතන්නේ මාලිමාව තියෙන ළඟපාත අපි කම්බියක් තියලා කම්බිය හරහා කරන්ට් එකක් යවනවා. කම්බිය හරහා කරන්ට් එකක් යවුවම අර මාලිමා කට්ටුව වෙන පැත්තකට හැරෙනවා. ඒ වෙන පැත්තට හැරෙන එකෙන් ගම්මිය වෙනවා මොකක්ද? කරන්ට් එකක් යන කම්බියක් විසින් තමුන් අවට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරනවා. කරන්ට් එකක් ගෙන යන සන්නායකයක් විසින් තමුන් අවට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරනවා. අන්න ඒ ගැන කතා කරමු. එතකොට ඇති කරන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ගැන කතා කරන්න ඕනේ. ඒ කම්බි විසින් ඇති කර චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය ගැන කතා කරන්න ඕනේ. මුලින් කතා කරමු දිශාව ගැන. තාරාවක් ගෙන යන කම්බියක් විසින් තමාවට ඇති කරන චුම්බක ශේෂ්ත්‍රයක් ඒ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ගද්දී දිශාව ගන්න පාවිච්චි කරන්නේ සුරත් නීතිය. මේකට සමහතැන් වල මේ සුරත් නීතිය කිව්වත් හරිය ස්ක්‍රුප්පු ඇණයක් වැඩ කරන විදිහ. නැත්නම් කස්කුරුප්පුවක් වැඩ කරන විදිහ. හරි? එතකොට ඕකේ සරලව කිව්වොත් මෙහෙමයි කියන්නේ. නිකන් හිතන්නකො සුරත දකුණු අත කියලා. දකුණු අත ඔයා මෙහෙ මිටිමලවලා තියා ගන්නවා. දකුණු අත සුරත මිටිමලවලා තියාගත්තම මහපට ඇඟිල්ලෙන් පෙන්නනවා නම් ඒ කම්බියේ කරන්ට් එක ගලන් යන දිශාව. කම්බියේ කරන්ට් එක ගලන් යන දිශාව මහපට ඇඟිල්ලෙන් පෙන්නනවා නම් ඉතිරි ඇඟිලි වලින් තමයි ඒ කම්බි විසින් තමා අවට ඇති කරන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පෙන්වන්නේ. හොඳේ? මේකෙන් කරන්ට් එක පෙන්නද්දි ඉතුරු ඇඟිලි හතරෙන් පෙන්වනවා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. අනිත් එක පටන් ගද්දිම කියනවා. චුම්බක ශේෂ්ත්‍ර පාඩම ඉගෙන ගත්තී පාඩම පුරාවටම සමහර තැන්වල මේ නීතිය දාන්න සිද්ධ වෙනවා. සමහර තැන් දෙන ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියලා එකක් දාන්න තියෙනවා. ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය කියලා එකක් දාන්න තියෙනවා. ඒවායේදී ඔයාලා අනිවාර්යයෙන් ඒවා දාලා බලන්න වෙනමයි තියෙන්නේ. අත පාවිච්චි කරන්න වෙනවා. හරි? එන්නේ නැත්තම් එළියෙන් බලන් ඉඳලා මෙයා කරන්න බෑ. ඒ කියන්නේ ඔයාලට විවාහක වෙලාවේදී ඕන ගානක් හදන්න පුළුවන් අල්ලපු මේ සින් එකට තේරෙන්නේ නැහැ ඔයා හදන මේලා යාන්ත්‍රික විද්‍යාව ගානද 12 තරංග ගානද කියලා හොයාගන්න බෑ. චුම්බක ශේෂ්ත්‍ර ගාන හොරෙන් හදන්න බෑ. චුම්බක ශේෂ්ත්‍ර ගාන හද කොහොම මාට්ටුනේ එක්ක මෙහෙම දාන්න ඕනේ එක්ක මෙහෙම දාන්න ඕනේ එක්ක මෙහෙම දාන්න දාද්දි දැනගන්නවා මේක මේ චුම්බක ශේෂ්ත්‍ර ගාන තමයි මේ හදන්නේ කිය. හරි? දරුවනේ නිකන් කිව්වොත් මේක නිකන් කම්බියක් ඇඳලම් පෙන්නුවොත් එහෙම හිතන්නකො මේ කම්බියක කරන්ට් එක උඩහට ගලන් යනවා කියලා. මේ කම්බියේ කරන උඩහට ගලන් යනවා නම් මේ නීතිය කියන විදිහට ඔයගොල්ලෝ අදින වෙලාවට අත්වත් අත තියලා බලන්න. හරි? මෙහෙර කරන ගල යනවා ඒකේ කියන්නේ මෙහෙම චුම්බක ශේෂ්ත්‍රය ඉන්නේ කියලා. මෙහෙම ඉන්නේ චුම්බක ශේෂ්ත්‍රය. මේ අතර ඉන්නේ චුම්බක ශේෂ්ත්‍රය. හරිද? රවුම් එන්නේ. හොඳේ? එතකොට තමාවට මේ වගේ රවුම්. ත්‍රිමාණ ගතිය හිතාගන්න තමාවට රවුම්. දැන් ඔයාලා අඳිනකොට පුතේ තව දෙයක් මම කියන්නම්. ඒ අයික ඉස්සරහට පාඩම කරන් යද්දි තේරෙනවා. පළවෙනි ශ්‍රාව රේඛා දෙක අතර පරතරයට වඩා ඊළඟ ශ්‍රාව රේඛා දෙක පරතරය ටිකක් වැඩි කරලා අඳින්න. ඊළඟේ පරතරය තව ටිකක් වැඩි කරලා අඳින්න. තව අඳිනවා නම් හරි එන්න එන ශ්‍රාව රේඛා ටිකක් ඈඩ් කර කර අඳින්න. ඒකට හේතුව මම දැන්ම කියලා යන්නම්කෝ. සූත්‍ර උගන්වන්න ගත්තට පස්සේ තේරෙනවා කම්බියේ ඉඳලා ඈතට යන්න යන චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලත්වය අඩු වෙනවා. තේරුණා? ශ්‍රාව රේඛා ළඟ ළඟ අඳිනවා කියන එක තේරුම ශ්‍රාවය ළඟ ළඟ කියන ඒකක වර්ගඵලයක් කරා දෙන ශ්‍රාවය වැඩි. ඒ කියන්නේ ප්‍රබලත්වය වැඩි කියන එක. ඈත යන ප්‍රබලත්වය අඩු වෙන හින්දා තමයි පුතේ ශ්‍රාව රේඛා ටික ඈත් කරලා අඳින්න කියලා මම කියන්නේ. තේරුණා? මේ පෙන්වලා දෙන චුම්බක ශේෂ්ත්‍රය. මේ කම්බියේ කරන්ට් එක උඩහට ගලන් යද්දී එයා තමා අවට ඇති කර චුම්බක ශේෂ්ත්‍රය ඔහොම රවුම් වගේ තමයි තියෙන්නේ. හරිද? පැහැදිලි? දැන් මෙහෙම ඇඳට ත්‍රිමාණ ගතියට ගොඩක් වෙලාවට මේක දිමානව පෙන්වන්නේ මෙහෙම. මේකම පෙන්වන්නේ මෙහෙම. කරන්ට් එක කොහොම ගලන් යනවා නන්දුවේ. හරි? දැන් බලන්න දුව. කරන්ට් එක මෙහෙට ගලන් යද්දි මෙහෙන් චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට ගිහිල්ලා ඔහොම වටෙන් ඇවිල්ලා මෙහෙන් එළියට එනවනේ. අරහෙන් ඇතුළට ගිහලා මෙහෙන් එළියට එනවා. සාමාන්‍ය ෆිසික්ස් වල දෛශිකයක් ඇතුළට තලයේ තුලට කියන එක පේනන්නේ කතරයකින්. කතරයයි රවුමයි. මෙහෙන් ඇතුළට කියන කතරය රවුම ගෙමලා B කියලා නම් කරනවා.
ඊට පස්සේ පුතේ හරි මෙහෙන් ඇතුල් වෙලා මෙහෙන් එළියට එනවනේ. එළියට එනකොට ඒක තිතයි රවුමකින් පෙන්නන්නේ. මේක මීට කලින් ගොල්ලොත් එක මම කියලා තිනවා අර මොනවද? බල ගූර්ණේ උගන්නන කාලේ මේ යාන්ත්‍රික විද්‍යාව කාලේ. හරි. එතන මේ චිත්‍රෙම දිමානව පෙනෙන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. එතන මේක යටින් මේක ඇදෙන්න ඕනේ. හරි. ඊට පස්සේ හිතන්න පුතේ කම්බියේ කරන්ට් ගලාගෙන ගියේ පල්ලෙහාට කියලා. කම්බියේ කරන්ට් ගලාගෙන යන්නේ පල්ලෙහාට. ඉතින් පුතේ හරි මෙහෙමනම් කරන්ට් එක ගලන් යන්නේ දුව මේ බලන්න කරන් ගලන මෙහෙමනම් චුම ශේෂ්ත්‍රයෙන් මෙහෙන් එන්නේ. මෙහෙන් ගිහිල්ලා වටෙන් එනවා. හරි අරකට විරුද්ධයි. හරි අරක තනිකර විරුද්ධයි. එතකොට ඕක අදින්න වෙන්නේ අපිට මෙහෙම එන්නේ මෙහෙන් ගිහිල්ලා මෙහෙට එනවා. හරි මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එනවා. හරි. ඒතර ඒක මෙහෙන් ගිහිල්ලා මෙහෙන් ඇතුළ වෙනවා. මෙහෙන් ඇතුළට කියන එක පෙන්වන්නේ ඉතින් කතරේ රවුමකින්. හරි. අනිත් පැත්ත මෙහෙන් එළියට එන එක පෙන්වන්නේ තිතයි රවුමකින්. හරිද ළමයි? හොඳේ. එතකොට මම නෝට් එක හදලා දීලා මේ රූප අඳින ඉඩ තියාගන්න කිව්වම මේක ගාව මේක ඇදෙන්න ඕනේ මේක යටින් මේක ඇදෙන්න ඕනේ ওই රූප දෙක ළඟ ළඟ ඇදෙන්න ඕනේ. හරි මම ඕක ඇද්දේ කම්බිය කෙලින් අතර ඇදලානේ පෙන්නුවේ. කම්බිය කෙලින් අතර. සමහර ආර හිතනවා මෙන්න මෙහෙම පෙන්නනවා කියලා. හරි. මේක දිහා උඩින් බලනවා. මේක දිහා මේකෙම චිත්‍රයේම කැලලක් විතර අදිනු දෙනවා. මේක දිහා කවුරුහරි මෙතන උඩින් බලනවා. උඩින් බැලුවම කම්බිය මෙහෙම තියෙනවා. වාගේ මූණ පැත්තට මෙහෙම කම්බිය තියෙන්නේ. කම්බිය කරන්ට් වාගේ මූණ දෙසට එන්නේ. එහෙනම් තිතයි රවුමයි. කරන්ට් වාගේ මුහුණ දෙසර මෙහෙම ඉන්නේ. තේරුණා? මේකමයි මේ තියෙන්නේ. ඒකමයි උඩින් බලමේ අදින්නේ. කරන්ට් එක මෙහෙම මුහුණ දෙසර එනවා පේනවා ඔයාට. හරි? එහෙම එනවා පේනකොට දුවේ. හරි? මෙහෙමනේ තියෙන්නේ. කරන්ට් මෙහෙම එළියටනේ තියෙන්නේ. කරන්ට් මෙහෙම එළියට තියෙන්නේ චුම්බකශේෂ මෙහෙම රවුම් පේන්න ඕනේ. හරි? ඇත්තට අරක දිහා මෙහෙම බැලුවා මෙහෙම රවුම්නේ පේන්න ඕනේ. හරි. ඒතර ඒකෙත් පුතේ අරක පොඩක් උමනාවෙන් අදින්න ළඟ මේ මුල හරියේදී ශ්‍රාවරයකට ළඟ ළඟ ඇඳලා පස්සේ ඈත් කරලා අදින්න. හරි? ශ්‍රාවරයක ඈත් කරලා අදින්න. තේරෙනවද ඔය කියන කතාව? මේ බලන්න හරිද කියලා? කරන්ට් එක මෙහෙර යද්දි ඕන්න ශ්‍රාවරේක. එතකොට ශ්‍රාවරේක ඔහම රවුම් තියෙන සංවෘත පුඩු තියෙන්නේ. ඒතර වාගේ ඇහුවොත් කොතන හරි එක පොයින්ට් එකක් පෙන්නලා ඇහුවොත් ඔයාගෙන් අහනවා මෙන්න මේ පොයින්ට් එකේදී හරියට මොකද්ද චුම්බකශේෂ දිශාව කියලා අහනවා. මේ පොයින්ට් එකේදී. එහෙනම් ඉතින් උතේ මේකට අරයක් ඇඳලා ඒකට ස්පර්ශකයක් ගන්න. හරි. ඒක තමයි ඒ පොයින්ට් එකේදී චුම්බකශේෂ්ත්‍රයේ හරිම දිශාව. මෙන්න බීගේ හරිම දිශාව ඔය පොයින්ට් එකේදී ලම්බයි මේ වෘත්තයට ගහපු ස්පර්ශකයක්. ඔයාගෙන් අහනවා මෙන්න මේ පොයින්ට් එකේදී හරියටම චුම්බකශේෂ දිශාව මොකද්ද කියලා. එහෙනම් මේ රවුමේ අරය ඇඳගෙන අරයට ලම්බයක් ගහන. අරයට ලම්බයක් කියන්නේ පුතේ ඇත්තට වෘත්තයට ගහන ස්පර්ශකයක්නේ. ඕක තමයි හරියටම ඔය පොයින්ට් එකේදී චුම්බකශේෂ දිශාව. තේරුණා? ඒ වෘත්තයට ගහන ස්පර්ශකයේ දිශාව තමයි ඒ පොයින්ට් එකේදී චුම්බකශේෂ දිශාව වෙන්නේ. හරි. දැන් මේ චිත්‍රෙම ඔයා උඩට ගිහලා බලනවා කියන්නකෝ. මේ චිත්‍රේ මේක දිහා ඔයා උඩින් බලන කම්බිය දිහා. කම්බිය දැන් උඩින් බලද්දී කරන්ට් එක ඇතුළට යනවා පේන්නේ ඔයාට. කරන්ට් ඇතුළට යනවා පේනවා නම් පුතේ කතිරයයි රවුමක් වෙන්න බෑ. කරන්ට් ඇතුළට යන්නේ. කොල්ලනේ මේක දාලා බලද්දී මේ තියරිය දාලා බලද්දී මොන් බලන්න කරන්ට් එක මෙහි ඇතුළට යනවා. කරන්ට් මෙහි ඇතුළට යද්දී රවුම එන්නේ මේ අතර. දක්ෂිනාවත රවුමක් එන්නේ. හරි. දක්ෂිනාවර්ත රවුමක්. ඒකෙත් ශ්‍රාවරයක මුල හරියේ ශ්‍රාවරයකට ළඟ වගේ අඳින්න පස්සේ ශ්‍රාවරයකට ඈත් කරලා අඳින්න. හොඳයි. ඕක තමයි චුම්බකශේෂ්ත්‍රය අඳින විදිහ. ඒක ඔයාලා අඳිනකොට ලස්සන රවුම් විදිහට අඳින්න එක. ඊට පස්සේ ළමයි ඕකේ කොතන හරි එක පොයින්ට් එකක් දීලා අහනවා. මේ පොයින්ට් එකේදී ශේෂ දිශාව මොකද්ද කියලා. අර කතාවම තමයි කියන්න වෙන්නේ. හරි. හිතන්නකෝ ඔයාගෙන් අහනවා මේ පොයින්ට් එකේදී ශේෂ දිශාව මොකද්ද? එහෙනම් මෙයාට මොකද්ද මේ අරය ඇඳගෙන රවුමේ අරය ඇඳගෙන ඒකට ස්පර්ශකයක් ගහන්න. හරි. අරය ඇඳලා ස්පර්ශකයක් ගහන්න මෙන්න මේක තමයි. දැන් මේ රවුම තියෙන මේ පැත්තනේ. එහෙනම් ස්පර්ශකෙත් ඒ පැත්තට ගන්න. මෙහෙර ගහලා හරියන්නේ නැහැ නේ. මේක මෙහෙර ගහන්න. ඕක තමයි ශේෂ දිශාව හරියටම පෙන්නනවා නම්. වෙන මොකක් හරි පොයින්ට් එකකට යනකොද? හරි. මෙන්න මෙතනදී ශේෂ දිශාව මොකද්ද කියලා ඇහුවොත් ආන්න අරය ඇඳ ගන්න පස්සේකට ලම්බ එකේ ගහන්න. දරුණේ රවුම යන්නේ මේ අතරනේ යන්නේ. රවුම ඔය අතර යද්දී මෙන්න මේකට මේ අතර ගහන්න. බී. ලම්බයි. හරි. ඒක තමයි හරියට බීගේ දිශාව. රයිට්. කොල්ලෝ දැන් මම මේ ගත්ත සේරගේ මේක එක සෙට් එකක් මේක එක සෙට් එකක්. කම්බිය ඍජුයි. හරිද? චුම්බකශේෂ රවුම්. සමහර තැන් තියෙනවා කරන්ට් එක ගෙනියන එක්කෙනා රවුමක්. කරන්ට් ගෙනියන කෙනා රවුමක් කියන්නේ සමහර දනෝ සංවෘත පුඩුවක කරන්ට් එක ගලනවා මේ වගේ. සංවෘත පුඩුවක කරන්ට් එක ගලන් යන්නේ. හොඳේ? සංවෘත පුඩුවක. කොල්ලෝ සංවෘත පුඩුවල කරන්ට් ගලන වෙලාවල් වලට ඔය තියරි මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. මොකද්ද? සාමාන්‍ය තියරියේ කියන්නේ මහපට ඇඟිල්ලෙන් කරන්ට් එක ඉතුරු ඇඟිලි හතරෙන් චුම්බකශේෂ්ත්‍රය කියලානේ. හරි? මේකෙන් කරන්ට් එක මේකෙන් චුම්බකශේෂ්ත්‍රය කියලානේ.
දරුවෝ කරන්ට් එක ගලන රවුම් වල නම් එතන මෙහෙම වෙනස් කරන්න පුළුවන්. මේ ඇඟිලි හතරෙන් කරන්ට් එක පෙන්වන්න පුළුවන්. මේ ඇඟිලි හතරෙන් කරන්ට් එක පෙන්වන්න පුළුවන්. එතකොට මහපඩ ඇඟිල්ලෙන් එනවා රවුමේ මැද හරියේ චුම්බක ක්ෂේත්‍ර දිශාව. දැන් බලන්න මෙන්න මේකේ. අනේ පුතේ මේ බලන්න මේ අතර කරන්ට් ගලන් යන්නේ නේද? දක්ෂිණාවර්තව කරන්ට් ගලයිද මේ ඇඟිලි හතරෙන් කරන්ට් එක පෙන්වුවාම මහපඩ ඇඟිල්ලෙන් එනවා මැද චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. එහෙනම් මේකේ චුම්බක ක්ෂේත්‍රය තියෙන ඇතුළට කියලා ඉන්නේ. හරි මේ බලන්න කරන්ට් එක මෙහෙට නම් චුම්බක ක්ෂේත්‍රය ඇතුළට කියලා ඉන්නේ. තලයේ තුලට. මේ කරන්ට් එක පුතේ මෙහෙට ගලනකොට මේ ඇඟිලි හතර මේ පැත්තට යොමු කරලා බැලුවම මහපඩ ඇඟිලි එළියට එන්නේ. එළියට එනවා කියන්නේ ඒක තිතයි රවුමයි. තිතයි රවුමයි. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන එළියට. පැහැදිලි? හරි. ඔය ටික නෝට් එක ලියන ටිකක් වෙලාවෙ යනවා ඉතින්. හරි. දාගන්නකොට යන් මේක තමයි ඇත්ත කියනවා නම් පාඩමේ පටන් ගන්න දැන්. චුම්බ ශ්‍රාව ඝනත්වය චුම්බ ශ්‍රාවය නිකන් හැදින්වීමක් විතරයි. දාගන්න පුතේ. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. ධාරාවක් ගෙන යන හරි සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. yes ලියන්න පුතේ. සන්නායකයක් අසල ලියන්න බොහොම සරල ටිකක් තියෙන්නේ. සන්නායකයක් අසල මාලිමාවක් තබා සන්නායකයක් අසල මාලිමාවක් තබා සන්නායකය තුලින් ධාරාවක් යවූ විට මාලිමා කටුවේ උත්ක්‍රමණයක් සිදුවේ. ඒ කියන්නේ කට්ට කැරගෙනවා කියලා කියන්නේ. සනායකයක් තුලින් ධාරාවක් ගලා යන විට හරි ඒ අවට චුම්බක ක්ෂේත්‍රයක්. ඇතිවන බව මින් පෙනේ. හරි. රුලක් ඇරලා ලියන්නේ ඒක අස්සනු මාත්‍රකාව ක්ෂේත්‍රයේ දිශාව ලියන අපේ දරුවෝ බීවල දිශාව ලබා ගැනීමට දකුණත් නීතිය හෝ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය භාවිතාවේ හරි. රුලක් ඇරලා ලියන්නේ නම් දකුණත් නීතිය කියලා. දකුණත් නීතිය ලියන්න පුතේ. සන්නායකයේ
ධාරාව ගලන දිශාවට ධාරාව ගලන දිශාවට දකුණතේ මාපට ඇඟිල්ල දකුණතේ මාපට ඇඟිල්ල දකුණතේ මාපට ඇඟිල්ල යොමු වනසේ දකුණු අත්ල වක්කොට දකුණු අත්ල වක්කොට වක්‍ර කරලා තබා ගතහොත් අනෙක් ඇඟිලි යොමු වන දිශාවෙන් අනෙක් ඇඟිලි යොමු වන දිශාවෙන් චුම්බක ස්‍රාව ඝනත්වයේ දිශාව ලැබේ. චුම්බක ස්‍රාව ඝනත්වයේ දිශාව ලැබේ. පුතා ඒ අත ඇඳ ගන්න ඉඩ තියලා අත ඇඳ ගන්න ඉඩ තියලා ලියන්න මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය පුතේ එක්වන ලියන්න. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය ලියන්න පුතේ. කස්කුරුප්පුවක් හෝ ඉස්කුරුප්පු ඇණයක් කැරකවීමේදී එහි තුඩ ගමන් ගන්නා දිශාවට සන්නායකයේ විද්‍යුත් ධාරාව ගලයි නම් සන්නායකයේ විද්‍යුත් ධාරාව ගලයි නම් එමගින් ඇති කරන චුම්බක ස්‍රාව ඝනත්වයේ දිශාව හිස කැරකෙන දිශාවෙන් ලැබේ. හිස කැරකෙන දිශාවෙන් ලැබේ. හරි. අහන්නකෝ ඉඩ තියාගන්න මේ සෙට් එක ඇඳලා දකුණු පැත්තට වෙන්න මේ සෙට් එක අදින්න. මේ එකම සෙට් එක හරිද? හරි. අනේ ඉඩ තියලා ලියලා ඉන්න මේ ගණන් ලියලා ඉමු අපි වාක්‍යයක්. රූලක් දෙකක් අරලා අරකට ඉඩ තියලා තව රූලක් දෙකක් අරලා ලියන්න. සංවෘත පුඩුවක අයි ගලන විට හරි සංවෘත පුඩුවක අයි ගලන විට දකුණත් නීතියේ අනෙක් ඇඟිලි වලින් අයි ගලන දිශාව නිරූපණය කළ විට මහපට ඇඟිල්ලෙන් පුඩුවේ මැද බිවල දිශාව ලැබේ.
පුඩුවේ මැද B වල දිශාව ලැබේ. හරි. පුතාලා ඒ වගන්තියෙන් පස්සේ තමයි මේ දෙක ඇදෙන්න ඕන. හරි. එහෙනම් අර කලින්ම තියාගත්ත ඉරේ මේක ඇඳගෙන ඊට පස්සේ මැද තියාගත්ත ඉරේ මේ රූප 6 ඇඳගෙන අන්තිම වාක්‍යයෙන් පස්සේ ඉවර වෙන්න මේ දෙක ඇඳ ගන්න ඕන. හරි කොල්ලනේ. සාධාරණ වෙලාවක් දෙනවා ඉතින්. හරි. පළවෙනි අඳින්න තියෙන සෙට් එක පුතේ පළවෙනි රූපේ පේනවනේ පැහැදිලිව. පළවෙනි එකයි දෙවෙනි සෙට් එකයි හොඳටම පේනවා. ඒක ඉවර වුණාට පස්සේ තමයි පුතේ ඊළඟ දෙක බලන්න වෙන්නේ.
හරි. ළමයි ඇතිනේ. හරි. දැන් නවත්තන්න. රයිට්. තායි පෑන්දි යන්න. කොළො. ඔක්කොම වැඩ නවත්තලා අහගනින් හොඳට අහගනින්. දැන් කම්බියක කරන්ට් එකක් යද්දී එයා අවුට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒකේ දිශාව හොයාගන්න විදිහ තමයි මේ ගැන්නුවේ. අහගන්න. හරි. දැන් ගණන් යන්නේ කම්බියක කරන්ට් එකක් ගලනවා. එයා අවුට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය හොයන විදිහ. දරුවනේ ඒකට වෙනම තියරියක් තියෙනවා. තියරිය කියවන්නේ බයෝසවා නියමය කියලා. බයෝසවා නියමය කියලා කිව්වනම් නිකන් බයෝ අය හිතන්න එපා ඒගොල්ලොන්ට අදාළ මොකක් හරි විශේෂ වාසියක් හම්බ වෙනවා කියලා එහෙම නැහැ. මේ විද්‍යාඥ දෙන්නගේ නම් දෙකක් අරන් තමයි මේ කෙටි කළ බයෝසවා නියමය කියලා කියන්නේ. අහගෙන ඉඳපන්. බයෝසවා නියමය මෙන්න මෙහෙම කියනවා. හිතන්නකො මේ වගේ කම්බියක් තියෙනවා කියලා. I කියලා නියත ධාරාවක්, අචල ධාරාවක් ගෙනෙන කම්බියක් තියෙනවා. මේ කම්බියේ අංශු මාත්‍ර දිගක් තෝරගන්න. පොඩි කෑල්ලක් තෝරගන්න dl. මේ කෑල්ල දිග dl කියලා මම ගන්නවා. මේ dl දිග අංශු මාත්‍රයේ ඉඳලා සිම්පල් r දුරින් p කියලා පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ යා කරපු රේඛාවයි කම්බියේ කරන්ට් එක ගන්න දිශාව තියෙන්නේ. හරි. කම්බියේ කරන්ට් එක ගන්න දිශාවයි අතර කෝණය මම ගන්නවා t කියලා. කම්බියේ කරන්ට් එක ගන්න දිශාවයි මේ ආකාර රේඛාවයි අතර කෝණය මම ගත්තා t කියලා. කොල්ලෝ මේ උගන්වපු තියරි වලට අනුව මේ බලන්න මේකේ කරන්ට් එක මෙහෙට ගලනවා නම් එයා නිසා මේ පොයින්ට් එකේ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ ඇතුළටනේ නේද? ඇතුළට කරන්ට් එක මෙහෙට නම් මෙහෙන් ඇතුළට එන්නේ. මේ අංශු මාත්‍රය නිසා විතරක් හරි මේ අංශු මාත්‍රය නිසා විතරක් මෙතෙන් දැන්න ශ්‍රාව ඝනත්වය මම නම් කරන්නම් dB කියලා. හොඳේ මෙයා නිසා විතරක් මෙතෙන් දැන්න ශ්‍රාව ඝනත්වය මම නම් කරගත්තා dB කියලා. හරි මුළු එක නෙවෙයි අරයයි හින්දා විතරක් එන කැලේ dB. බයෝසවා නියමයේ කියනවා ළමයෝ මෙන්න මේ dB කියන එක නා සමානුපාතික වෙනවා එකක් කරන්ට් එකට. කරන්ට් එක වැඩි තරමට එයාට ඇති කරමුලා ශ්‍රාව ඝනත්වය වැඩි. අංශු මාත්‍රයේ දිගට මේ අතර කෝණයේ sin අගයට මේවට අනුලෝමයිලු. IDL sin d අනුලෝමයිලු. දුරේ වර්ගයට ප්‍රතිලෝමයිලු. එහෙම තමයි බයෝසවා නියමයේ කියන්නේ. අනෙක මෙන්න මේ IDL ගුණිත කෑල්ල තියෙනව නේද? ඔය IDL ගුණිත කෑල්ලට සමහර තැන්වල ඔක නමක් දානවා ධාරා අංශු මාත්‍රයක් කියලා. ධාරා අංශු මාත්‍රය. කාටද IDL ගුණිතයට. හොඳේ? හරි. දැන් ළමයෝ දැන් මේක සමානුපාතයක් නෙමෙයි තියෙන්නේ. සමානුපාතයේ සමීකරණයකට හරවල ලියද්දි తాවකාලිකව සිම්බල් k කියලා නියතයක් දානවා. එයාට විශේෂ නමක් එම නැහැ නිකන් සමානුපාත නියතය. IDL sin theta යට සිමුලාර වර්ගය කියලා ලියනවා. ඕක කොටු කරන්න ඕනේ නැහැ. ළමයි මේ සන්නායකයේ තියෙන්නේ රික්තයේ නම් නිදහස් අවකාශයේ නම් එතකොට සිම්බල් k ලියනවා mu not යට 4pi කියලා. ඒතර ඒක මෙතනට දාලා ලියනකොට dB සමාන කැලිය වෙනවා. දුවේ k අකුර වෙනුවට mu not යට 4pi දාන්න IDL sin theta බෙදන්න සිමුලාර වර්ගය ඔන්නෝක කොටු කරලා තියා. හරිද? රික්තයේ තියෙනකොට ලියන වෙන විදිහ. මෙන්න මේ mu not කියලා අකුරක් දැම්ම නේද දුවේ? ඔය mu not කියන කෙනාට කියනවා රික්තයේ පාරගම්‍යතාවය කියලා. රික්තයේ පාරගම්‍යතාවය. ඒ කියද්දි ලාවට මතක් වෙනවා ඒකම හිත කොහොමද දුවනවා විද්‍යුශේෂ පාරමේ පාරවේද්‍යතාව එප්සයිලන් නෝට් වලට. හරි. මේ මොකක්ද කියලා මහ ලොකුවට ඔයා හිතන්න යන්න ඕනේ නැහැ. හරි. එප්සයිලන් නෝට් ගැන කියද්දිත් එහෙම තමයි කිව්වේ. දුවේ මේ mu not යට 4pi වල අගය 10 ඍණ 7යි. හරිය නිකන් අර 1 යට 4pi එප්සයිලන් නෝට් ලාගේ 9 10 9 කියනවා වගේ mu not යට 4pi වල අගය 10 ඍණ 7යි. ඒක ඒකකේ නිව්ටන් ඇම්පියර් ඍණ 2
ඕක කොහෙන්ද එන්නේ කියලා දැන්ට තේරෙන්නේ නැහැ. ඔය ඒකක එන විදිහ. තව ඒකකයක් තියෙනවා H එම්රිනේක කියලා. මේක කියවන්නේ මීටරයට හෙන්රි කියලා මේක කියවන්නේ. හෙන්රි. හැබැයි ඒක නම් වෙන කොහෙවත් ආයෙ පාවිච්චි වෙන්නේ නැහැ. මෙතන හඳුන්වා දෙනවා විතරයි. හොඳේ. රයිට්. මීනෝට 4.10 ඇම්පියර් වර්ගයට නිව්ටන් කියලා ගන්න පුළුවන්. නැත්නම් මීටරයට හෙන්රි කියලා ගන්න පුළුවන්. කොල්ලනේ මේ කිව්වේ රික්තේ තියෙනකොට සාමාන්‍ය අපිට ගණන් එන්නේ මොක රික්තේ තියෙන ඒවා තමයි එන්නේ. හැබැයි මේක වෙන මොකක් හරි මාධ්‍යයක තියෙන වෙලාවල් වල මම මේ හරියෙන් ලියන්න. නෑ ඕනේ ලියන්න ඕනේ මේකෙන් පෙන්නන්න ඉතින්. ඒ තැන් වල සිම්බල් කේ ලියන්නේ mu බෙදීම 4pi කියලා. හරිද? මේක රික්තේ නෙවෙයි වෙන මාධ්‍යයක නම් ඉන්නේ. එතකොට ලියන්නේ mu යට 4pi කියලා. ඒ muට කියන ඒ අදාළ මාධ්‍යයේ පාරගම්‍යතාවය කියලා. තේරුණාද? ඊට පස්සේ ආයසරයක් වාට මම මේක ලියන්න කියන මේකට mu යට 4pi කියලා දාලා හැබැයි ඒක කුටු කරන්න ඕනේ නෑනේ. ඔයගොල්ලෝ විද්‍යුත් නෝට් එකේ බලන්න කූලෝම් නියම ගන්නපු වෙලාවෙත් එහෙම තමයි. හරි. රික්තේ තියෙනකොට කියලා F සමාන 1 යට 4pi එප්සයිලන් නෝට් දාලා ලියලා ඇති. වෙන මාධ්‍යයක තිබියදී කියලා ආයෙ 1 යට 4pi එප්සයිලන් දාලා ලියලා ඇති. දෙවෙනි සැරේ ලියන එක ආයෙ කොටු කරෙව්වේ නෑ. කොල්ලනේ. එතකොට මොකක් හරි මාධ්‍යයක පාරගම්‍යතාව රික්ත පාරගම්‍යතාවයෙන් බෙදුවම එන උත්තරේ කියන්නේ යාගේ සාපේක්ෂ පාරගම්‍යතාව කියලා. කාගේ හරි පාරගම්‍යතාව රික්ත පාරගම්‍යතාව බෙදුවම එන උත්තරේට සාපේක්ෂ පාරගම්‍යතාව කියලා කියන්නේ රිලටිව් කියන අර්ථයෙන් ආර අකුර දාලා තියෙන්නේ. උඩත් පාරගම්‍යතාවක් යටත් පාරගම්‍යතාවක් නිසා ඒකක මාන කැපිලා යනවා. ඉතින් සාපේක්ෂ පාරගම්‍යතාව කියන එක නිකන් සංඛ්‍යාවක් විතරයි. යට ඒකකයක්වත් මානයක්වත් නැහැ. දැන් ලස්සනම දේ තමයි ඔය බයෝසාවා නියමෙන් ලැබෙන්නේ මේ අංශු මාත්‍රයේ නිසා මෙතෙන් දැන්න ශ්‍රාව ගණත්තේ. හොඳේ. මේ සමස්ත කම්බියම නිසා මෙතෙන් දැන්න මුළු බී ගණ්ඩරම් මොකද කරන්න වෙන්නේ? මේක ඒ වගේ අංශු මාත්‍ර ගොඩකට කඩන්න වෙනවා. අංශු මාත්‍ර ගොඩකට වෙන වෙනම කඩන්න වෙනවා. කඩලා එක එක අංශු මාත්‍රේ මෙතනට ඇති කරන dB ව වෙන වෙනම බයෝසාවා නියමෙන් ලියන්න වෙනවා. ලියනකොට හැමෝගෙම කරන්ට් එක නම් එකම වෙයි. අංශු මාත්‍ර දිගවලුත් එක සමානව අපි බලෙන් කඩාගත්තා කියන්නේ මේ කඩාගද්දි මේ එක සමාන දිග අංශු මාත්‍ර ගත්තා කියන්නකෝ. ඒත් මොකද වෙනස් වෙන්නේ? දුරවල් වෙනස් වෙනවා. මෙයාගෙන් තියෙන දුර නෙවෙයි මෙයාගෙන් තියෙන්නේ. ආය මොනවද වෙනස් වෙන්නේ? කෝණවල වෙනස් වෙනවා. ඒතර එක එක අංශු මාත්‍රෙන් එන dB වෙනම ලියලා ඊට පස්සේ ඒ සේරම එකතු කරන්න ඕන. දෛශිකයිකේ ගන්න ඕනේ සමහර දැන් මේකේ නම් පුතේ මේ හැම අංශු මාත්‍රෙම එන dB එක තියෙන ඇතුළට මෙයාගෙන් එන dB ඇතුළට මෙයාගෙන් dB ඇතුළට මෙයාගෙන් සැන dB එහෙම ඇතුළට තියෙන්නේ. බැරි වෙලා හරිය මේක වටයක් ගිහිලා ඇවිල්ලා මොකක් කර වුණොත් සමහර අයගෙන් dB ඇතුළට තිබිලා සමහර අයගෙන් dB එළියට තිබුණොත් එහෙම ඇතුළේ තියෙන අය ධන කියලා ගන්නවනේ එළියේ තියෙන අය ඍණ කියලා අරන් එකතු කරලා ගන්න ඕනේ. හරිද? එහෙම කියද්දිම තේරෙන්න ඕන අවුඩ් ඔය කිව්වට ඔහොමනම් කරන්නේ නැතුව ඇති කියලා. නිකයි තමයි මේ හෙන දිග කම්බියක් දීලා එයා නිසා මෙතන මුළු බී හොයන්න කිව්වම අඩේන් පුතේ මේක හිතමන්කෝ මෙහෙම කෑලි වලට කඩලා කොහොමද අනේ dB වෙන වෙනම ලියලා ඔක්කො එක්කහු කරන්නේ. අපිට තියෙන සිලබස් එකේ අනන්ත දිග කම්බි එහෙම තියෙන්නේ. අනන්ත දිග කම්බියක කඩ ඉවර කරන්න පුළුවන් නෑ. ඒවට තමයි තියෙන්නේ මොනවද? ඒ වගේ තැන්වල පාවිච්චි කරන් තමයි තියෙන්නේ මොකද්ද? මැත්ස් වල අනුකලනය ගැන කැලලා තියෙන එකට. ඔව් ඒක තමයි අනුකල දන්නේ කාට තේරෙනවා එහෙමයි කියලා. බය වුන්ට හිතන ඇති මොකක් හරි කැලලක් කියාගන්න බැරුණොත් සර් අනුකලනේ දාලා ෂේප් වෙනවද කොහෙද වගේ කියලා හිතන ඇති. නේද අනුකලනේ දන්නේ කා දන්නවනේ. ඔව් ඒ වගේ වැඩවලට තමයි අනුකලනේ තියෙන්නේ කියලා. හරි. ඒතර එහෙම දැන් මේක හැදින්නේ මේ බයෝසානියම ලියලා ඉවරලා ඊට පස්සේ අපි ගන්නවා අනන්ත දිග කම්බියෙන් මෙතනට ඇති කර B වල සූත්‍රය අනුකලනෙන් ගත්ත මෙන්න සූත්‍ර කෙලින්ම දෙනවා. අනුකලනේ කර කර ඉන්න බෑනේ. හරි. ඒ වගේ තුන් දෙනෙක් අනන්ත දිග කම්බිය රවුම පරිනාලිකාව කියලා තුන් දෙනෙක් ගැන වෙන වෙනම ඊට පස්සේ ඉගෙන ගන්න තියෙනවා. හරි. ඕකේ. මාතෘකාව දැම්මද අපි? දිශාව විශාලත්වය කියලා දැම්මද? නෑනේ. ලියා ගන්න ශේෂ්ත්‍රයේ විශාලත්වය කියලා. හරි. ශේෂ්ත්‍රයේ විශාලත්වය. ශේෂ්ත්‍රයේ විශාලත්වය. ලියන්න දුවේ ශේෂ්ත්‍රයේ විශාලත්වය. හරි. ධාරා ගෙන යන සන්නායකයකින් ඇති කරන ධාරා ගෙන යන සන්නායකයකින් ඇති කරන ධාරා ගෙන යන සන්නායකයකින් ඇති කරන හරි ධාරා ගෙන යන සන්නායකයකින් ඇති කරන B වල දිශාව ලබා ගැනීමට B වල දිශාව ලබා ගැනීමට හරි B වල දිශාව ලබා ගැනීමට බයෝසාවා නියමය
බයෝසවා නියමය භාවිතා වේ. බයෝසවා නියමය භාවිතා වේ. හරි. දැන් ලියන්න එන බයෝසවා නියමය කියලා. බයෝසවා නියමය ලියමු. කැපිටල් I අචල විද්‍යුත් ධාරාවක් ගෙන යන කරබගෙන ලියන්න. හොඳේ. කැපිටල් I අචල විද්‍යුත් ධාරාවක් ගෙන යන කැපිටල් I අචල විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක සිම්පල් DL අංශු මාත්‍ර දිගක් නිසා DL පොඩි කෑල්ලක් හරි සිම්පල් DL අංශු මාත්‍ර දිගක් නිසා සිම්පල් DL අංශු මාත්‍ර දිගක් නිසා එහි සිට විද්‍යුත් ධාරාවේ දිශාව සමග තීටා කෝණයක් සාදන දිශාවක් ඔස්සේ සිමලාර දුරින් පිහිටි ලක්ෂයක චුම්බක ස්‍රාව ඝනත්වය කියලා නවත්තන්න. හරි. මේ චිත්‍රය ඇඳගෙන ඉන්න ඕනේ. කම්බියක I කරන්ට් එකක් ගලනවා. මේක අංශු මාත්‍රයක් තියෙන එක දිග DL. මෙතැසිර මෙතෙන්ට දුර සිම්පල් R. ඒ පොයින්ට් එක P. මේ කෝණය θ. මෙයා නිසා මෙතෙන්ට ස්‍රාව ඝනත්වය නම් කරනවා dB කියලා. කරන්ට් එක මෙහෙට dB තියෙන ඇතුළට. හොඳේ? හරි. ළමයි කරන්ට් එක ලකුණු කරා. එහි දිග DL කියලා නම් කරා. එයාගල අතන දුර සිම්පල් R කියලා මාක් කරා. dB එක ඇතුළට කියලා පෙන්නුවා. ඊට පස්සේ එතන කෝණය ගන්නවා d කියලා. හරිද ළමයි? මේකේ දිග DL කරන්ට් එක I මේ දුර ප්‍රමාණය සිම්පල් L සිම්පල් R මෙයා t මෙයා dB P පොයින්ට් එක. මේක අදන් ඉවරයි. හරිද? රයිට්. ලියන්නකෝ වෙන. මෙතන ලියන්න බලන්න. dB සමානුපාත ලකුණ IDL sin θ යට සිම්පල් R වර්ගය කියලා ලියන්නකෝ. IDL sin θ බෙදන්න සිම්පල් R අකුරේ වර්ගය. එතන මුතේ අර IDL ව කඩේරකින් වට කරලා ඊතලයක් ගහ නම් කරා නම් හරි ධාරා අංශු මාත්‍රය කියලා. DL ට කියන අංශු මාත්‍ර දිගක්. DL කියන පොඩි දිග කෑල්ලක්. IDL ට කියන පුතේ ධාරා අංශු මාත්‍රය කියලා. IDL sin θ යට සිම්පල් R අකුරේ වර්ගය. දැන් ඊළඟ රූලට සමාන කිරීම දාලා k අකුරක් දාලා ලියන්න. හොඳේ? k අකුර දාලා ලියපන් බා. dB සමාන k වතාවක් IDL sin θ යට සිම්පල් R වර්ගය කියලා. හරි. ඊට පස්සේ අදින් ලියමු. මෙහි සිම්පල් k සමානුපාත නියතය සන්නායකය තබා ඇති මාධ්‍ය අණුව වෙනස් වේ. හරි. යටින් ලියන්න රුල කැරලා සන්නායකය තබා ඇත්තේ
සන්නායකයේ තබා ඇත්තේ රික්තයේ ඇල ඉරක් නිදහස් අවකාශයේ නම් රික්තයේ ඇල ඉරක් නිදහස් අවකාශයේ නම් සිම්පල් කේ සමානයි මියු නෝට් බෙදීම 4යි පයි. හරි සිම්පල් කේ සන මියු නෝට් බෙදීම 4යි පයි. එවිට db කියලා ලියන්න දුවේ. එවිට db සමානයි මියු නෝට් යට 4යි පයි idl sin theta බෙදනවා සිමුලාර වර්ගේ. ඕකේ විභාග ඉතිහාසයටම එක MCQ එකයි තියෙන්නේ. හරි 80 ගණන් වල ගත්තත් මියු නෝට් යට 4යි පයි idl sin theta යට සිමුලාර වල වර්ගය. හරි කොටු කරගන්න දුවේ මියු නෝට් යට 4යි පයි idl sin theta යට සිමුලාර වල වර්ගය. හොඳයි. යට ලියමු දුව මෙහි මියු නෝට් රික්තයේ පාරගම්‍යතාවය permeability කියලා කියන්නේ. පාරගම්‍යතාවය නම් වේ. හරි පාරගම්‍යතාවය නම් වේ. right. යට ලියන්න මියු නෝට් බෙදීම 4යි පයි සමානයි මියු නෝට් යට 4යි පයි සමානයි 10 ඍණ 7 වෙනි බලය නිව්ටන් ඇම්පියර් ඍණ 2 හෝ කැපිටල් HM ඍණ 1 මීටරයට හෙන්රි ඒක ලියා ගන්න වෙන්නේ නැත්නම් ඔක වෙන කොහේවත් ආයි හම්බ වෙන්නේ නැහැ මතක් වෙන්නේ නැහැ. H කියන්නේ මොකද්ද කියලා කල්පනා කර හිටි. හරි හෙන්රිද. හරි. රූලක් ඇරලා ලියමු. සන්නායකය තබා ඇත්තේ රික්තය නොවන වෙනත් මාධ්‍යයක නම් සිම්පල් කේ සමානයි මියු යට 4යි පයි එවිට db සමානයි මියු යට 4යි පයි idl sin theta බෙදනවා සිමුලාර වල වර්ගයෙන්. මියු යට 4යි පයි idl sin theta බෙදනවා සිමුලාර අකුර වර්ගයෙන්. යට ලියනවා මෙහි මියු එම මාධ්‍යයේ පාරගම්‍යතාව නම් වේ. හරි එම මාධ්‍යයේ පාරගම්‍යතාවය නම් වේ. හරි ඊපස්සේ රූලක් ඇරලා ලියන්න දුවේ. හරි රූලක් දෙකක් ඇරියත් කමක් නැහැ. යම් මාධ්‍යයක පාරගම්‍යතාව මාතෘකාවක් ඕනේ නැහැ. යම් මාධ්‍යයක පාරගම්‍යතාව රික්තයේ පාරගම්‍යතාවට දරන අනුපාතය එම මාධ්‍යයේ සාපේක්ෂ පාරගම්‍යතාව නම් වේ.
සාපේක්ෂ පාරගම්‍යතාවය නම් වේ. සාපේක්ෂ පාරගම්‍යතාවය නම් වේ. හරි ඊළඟ රූලේ ලියන්න දුවේ mu බෙදනවා mu not වලින් බෝඩ් එකේ ලියලා තියෙන දුවේ mu බෙදනවා mu not වලින් සමානයි mu r කියලා ලියන්න. relative සාපේක්ෂ mu උක්ත කරලා තියන්න පුතේ. mu උක්ත කරලා තියන්න mu r වරක් mu not කියලා mu r වරක් mu not කියලා තියන්න. mu උක්ත කරාමනේ mu r වරක් mu not දෙකෙන් කෝක හරි කොටු කරගන්න දුවේ. අනුපාතයේ විදිහට හරි ගුණිතයේ විදිහට හරි කමන්නේ. හරි mu සමානයි mu r වරක් mu not. mu සමානයි mu r වරක් mu not. හරි mu සමානයි mu r වරක් mu not. දෙකෙන් එකක් කොටු කරලා තියන්න. හරි. යඩේ ලියන්න රුලා කරලා රික්තයේ mu r සමානයි 1යි වෙන්න එපා නේද? ජලයේ සාපේක්ෂ ගණනත් එක වුණා වගේ තමයි ඉතින්. රික්තයේ mu r සමානයි 1යි වාතයේ mu r ආසන්නව සමානයි 1යි වාතයේ mu r ආසන්නව සමානයි 1යි වාතයේ mu r ආසන්නව සමානයි 1යි එම නිසා සන්නායකයක් වාතයේ ඇති විට හරි රික්තයේ ඇත්තාසේ සැලකිය හැක. රික්තයේ ඇත්තාසේ සැලකිය හැක. රික්තයේ ඇත්තාසේ සැලකිය හැක. හරි. රූලක් අරලා ලියන්න. මුළු සන්නායකයෙන්ම යම් ලක්ෂයක් මත ඇති කරන මුළු කැපිටල් B ගැනීමට සන්නායකය අංශු මාත්‍ර වලට බෙදා එක් එක් අංශු මාත්‍රයෙන් එම ලක්ෂය මත ඇති කරන ශ්‍රාව ඝනත්ව වෙන වෙනම සොයා ඒවායේ දෛශික ඓක්‍ය ගත යුතුයි. ඒකටම ලියන්න පුතේ සාමාන්‍යයෙන් මේ සඳහා යොදාගන්නේ අනුකලනයයි. හරි මේ සඳහා යොදාගන්නේ අනුකලනයයි. රයිට්. අපේ ළමයි වැඩ නවත්තන්න දැන් වෙලාවේ හැටියට පුතේ සැලකුත් තියරි කොටසක් බෝඩ් එකේ කරලා නෝට් එකට ලියන්න. හරි අහගන්නකෝ. මම කියවනේ බයෝසවා නියමයෙන් කියලා විභාග ඉතිහාස 80 ගණන් වල ඉඳලා ටියුට් එකේ ඔයාලට හම්බ වෙනවනේ MCQ. හරි එතකොට ඒකේ තේරෙනවා මේකේ MCQ දී 10 විතර ආපු එක අතන එච්චරයි. දැන් මෙතනදී හවු ගණන් යතා විභාගෙ විතර අහන්නේ. අනිත් ඒතර මේ මාසෙ ඇතුළත ඔයාලා අතින් හරියන් ඉවර වෙන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. සැලෙත් වැඩ ප්‍රමාණයක් තියෙනවා. නැත්නම් අන්තිමටම ගොඩ ගැහෙනවා එකක් ධාරිත්‍රික තීර නෝට් එක ලියා ගන්න එක දහරා විද්‍යුතය විභාග රචනා ගණන් සහ ව්‍යුහගත ගණන් ටියුට් එකක් දීලා තියෙනවා. හර ඒක ඉවර වෙන්නේ මේ මාස ඉවර වෙද්දි. ඒක ඉවර වෙන්න කරන්න තියෙනවා. තව ටියුට් එකක් තියෙනවා මොකද්ද? විද්‍යුත් ශේෂ්ත්‍ර පසුගිය විභාග බහුවර්ණ එක තියෙනවානේ. ඒකක් තියෙනවානේ. රයිට්.
ඒතරින් බහුවරණේ කවර් කරනවා විද්‍යුත් ශේෂ පාරමාය මතක් වෙනවා දාර විද්‍යුත් රචනා ගණන් විභවගත ගණන් කරද්දී ඒකත් එහෙම මතකේ රඳගෙන යනවා හරි ඒක ලබන මාස මොනවද ඔයගොල්ලෝ වැටෙන ටියුට් එන්නේ එතකොට ධාරා විද්‍යුතේ පසු විභාග බහුවරණ කියන ටියුට් එකක් ඒක දුන්නේ නැහනේ ධාරා විද්‍යුත් පසු විභාග බහුවරණ ටියුට් එක. ඒතර ඒක සාමාන්‍ය ලොකුම ටියුට් එකක් හරි ඊට අමතරව එතකොට කරගෙන යන්න වෙනවා ඔයගොල්ලන්ට චුම්බක ශේෂ ටියුට් එකක් හරිද ඒ ASCII ධාරිත්‍රික ටියුට් එකක් තියෙනවා හොඳේ හරි ඒ ටික මම මතක් කරේ චුම්බක ශේෂත් ටියුට් එනවා ධාරා විද්‍යුත් ටියුට් එක එනවා පසු විභාග බහුවරණ ධාරිත්‍රික එනවා වැඩ කොටසක් තියෙනවා හරි බලාගන්න අපි මෙතනින් එහාට මම කියවනේ අර අනුකලණයෙන් ගන්නවා කියලා කිව්වනේ එහෙම අනුකලණයෙන් ගත්ත ප්‍රතිඵල තුනක් නෝට් එකේ සිලබස් එකේ ගන්න දිනවා පළවෙනි කෙනා තමයි මොකද අනන්ත දිග ඍජු කම්බිය අනන්ත දිග ඍජු කම්බිය කොල්ලෝ මෙන්න අනන්ත දිගයි මෙහින් අනන්තෙට තියෙනවා මෙහින් අනන්තෙට තියෙනවා අනන්ත දිග ඍජු කම්බියක් තියෙනවා ඕම බලාගනින් මෙන්න මේ ඍජු කම්බියේ ඉඳලා ඍජු කම්බියේ සිම්බල් ආර දුරින් පොයින්ට් එකක් තියෙනවා කොල්ලනේ මේ කම්බියේ කරන මෙහෙර ගලන් යද්දි දුවේ මේ කම්බිය නිසා මේ පැත්තෙන් හටගන චුම්බක ශේෂ්ත්‍රය තියෙන ඇතුළටනේ දරුවනේ නේ කරන මෙහෙර යනවා නම් මෙහෙන් ඇතුළට චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ හරි කතිරයයි රවුමයි චුම්බක ශේෂ්ත්‍රය තියෙන ওই පැත්ත ඇතුළට ඔහෙන් ඇතුළට තියෙන චුම්බක ශේෂ්ත්‍රය කරකිලා ආවිලා මේ පැත්තේ නෑ එළියට තියෙන්නේ මෙහෙන් එළියට තියෙන්නේ හරිද දැන් මේ කම්බියට මොකක් හරි අංශු මාත්‍රයක් මාක් කරලා ඒ අංශු මාත්‍රයේ මෙතන එන ප්‍රකාශනයේ ලියලා මේ අනන්තෙන් අර අනන්තෙට මේ කොනෙන් අර කොනට අනුකලණය කරාම එන උත්තරේ මන් දෙන්න. හරි? ඒ කියන්නේ බයෝසවා නියමෙන් පටන් අරන් අනුකලණය කරාමින උත්තරේ. මේක තියෙන රික්තය කියලා හිතාන මම ලියන්නේ b සමානයි mu not යට 4යි පයි දෙකක් i යට සිමුලාර කියලා තමයි එන්නේ. ඔව් බයෝසවා නියමේ සිමුලාර වල වර්ගයක් තියෙනවා. නමුත් මේක එක සිමුලාර අකුරක් තමයි එන්නේ. mu not යට 4යි පයි ගුණ කිරීම දෙකක් i යට simple r. කැමතිනම් මේක ලියනවනේ 2 සහ 4 කපන්න පුළුවන් නේ. කපලා යට දෙක ඉලක්කමක් කියලා දාලා mu not i යට දෙකක් පයි simple r කියලා ලියන්නත් පුළුවන්. මෙහෙමයි. මම උගා කළාට ලියන්නේ මෙහෙම. දගොල්ල බලයි ඇයි මේ කපන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව සංඛ්‍යා ගණන් හදනකොට මෙහෙම තියාගන්න එක වාසි. ඇයි ඒ? කෙලින්ම එතකොට මේ mu not යට 4යි පයි වෙනකොට ආදේශ කරන්න පුළුවන් 10 7 කියලා. සංකේත වලින් යන ගානක් නම් ඕකට 10 7 ආදේශ කරන්නේ නැත්නම් එතකොට මේ දෙක කපලා යට දෙක ඉලක්කම දාලා හදුවට කමක් නැහැ. හරි. දැන් පැහැදිලිව පේන එකක් තමයි කම්බිය යන කරන්ට් එක වැඩි තරමට එයාට ඇති කරන ශ්‍රාව ගණන්තේ වැඩි. කම්බිය ඉඳලා ඈතට යන තරමට ශ්‍රාව ගණන්තේ අඩුයි. ඒක ඇත්තනේ. කමින් ඈතට යන්න යන B අඩු වෙනවා. හරිද? ඒක සාධාරණයි. එතකොට අපි නිකන් මේ කම්බියේ ඉඳලා දෙපසට මනෙන් දුර එක්ක හරි කම්බියේ ඉඳලා දෙපසට මනෙන් දුර එක්ක B ගේ ප්‍රස්ථාරයක් අඳින ගියා කියන්නකෝ. කොහොම හරි මොකද වෙන්න ඕනේ? ඈතට යනකොට දුරට ප්‍රතිලෝම වෙලා B ඈතට යන්න අඩු වෙන්න ඕනේ නේද? දුර යනකොට B අඩු වෙනවා. හරි නිකන් බොයිල් නියමයේ වගේ. බොයිල් නියමයේ පීඩනය පරිමාණ ප්‍රතිලෝමයිනේ. පරිමාණ වැඩි වෙද්දී පීඩන අඩු වෙනවනේ. එහෙනම් දුර යනකොට B අඩු වෙනේ හින්දා පුතේ මෙහෙම එකක් ඇඳලා පෙන්වන්න පුළුවන්. දුරට ප්‍රතිලෝමව අඩු වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. කම්බියෙන් දකුණු පැත්තේ චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට තියෙන. ඒක මම ධන කියලා ගත්තා නම් කම්බියෙන් වම් පැත්තේ චුම්බක ශේෂ්ත්‍රය තියෙන එළියටනේ. එහෙනම් ඒක මම ගන්න වෙන්නේ ඍණ කියලා. ඇතුළට තියෙන එක ධන කියලා ගන්නවා එළියට තියෙන එක ඍණ කියලා ගන්න වෙනවා. එහෙනම් කම්බියෙන් වම් පැත්තේ අඳිද්දී ඔය ප්‍රස්ථාර අඳින්න වෙන්නේ ඍණ පැත්තේ. තේරුණාද? දෛශිකයක් නොවුනා නම් ධන පැත්තේ මැදලා ඉවර ගන්න තිබුණා. මේක දෛශිකයක්නේ. ඇතුළට ධන නම් එළියට ඍණ වෙන්න එපේ. එහෙනම් මේක මේ පැත්තේ අඳින්න නැතුව ඒක දිශා කේසකින්ද මේ පැත්තට හරවලා අදින්න. හරි කොහොම හරි කම්බියෙන් ඈතට යන්න යන්න B කියන එක අඩු වෙනවා. පැහැදිලිද? හරි. ලියා ගන්න කුරුලක් ඇරලා අංක 1 කියලා ලියන්න පුතේ. හරි. පළවෙනි එක ලියා ගන්න ළමයි. අපරිමිත දිගැති ඍජු සන්නායකයක් අවට B. අපරිමිත දිගැති ඍජු සන්නායකයක් අවට B. ඍජු සන්නායකයක් අවට B. හරි. ලියමු දුවේ. අපරිමිත දිගක් ඇති හරි අපරිමිත දිගක් ඇති කැපිටල් I අචල විද්‍යුත් ධාරාවක් ගෙන යන කැපිටල් I අචල විද්‍යුත් ධාරාවක් ගෙන යන
කැවිල් I අචල විද්‍යුත් ධාරාවක් ගෙන යන ඍජු සන්නායකයක සිට ඍජු සන්නායකයක සිට ඍජු සන්නායකයක සිට සිඹලාර දුරින් පිහිටි සිඹලාර දුරින් පිහිටි සිඹලාර දුරින් පිහිටි P ලක්ෂයක් මත P ලක්ෂයක් මත කියලා නවත්තන්න පුතේ P ලක්ෂයක් මත කියලා නවත්තන්න. හරි. දැනට මේක විතරක් අඳ ගන්න කඩේරින් පෙන්නන්නේ අරහෙටත් අනන්තර දිගයි මෙහෙටත් අනන්තර දිගයි කියන එක. හරි. අඳ ගන්න. අනන්ත දිග ඍජු කම්බිය අඳ ගන්න පුතේ උඩට කඩේරින් පෙන්නන අනන්ත වෙනකන් දිගයි පල්ලෙහාට කඩේරින් පෙන්නන ඒත් අනන්ත වෙනකන් දිගයි මේක ගලන කරන්ට් එක I. හරි. මේකේ ගලන කරන්ට් එක I. හරි. හොඳේ. එතකොට මේ කම්බියේ ඉඳලා සිම්පලාර් දුරින් P පොයින්ට් එකේ ශේෂ්ත්‍රය මාක් කර ඇතුළට. සිම්පලාර් දුරින් මේ පොයින්ට් එකේ ශේෂ්ත්‍රය මාක් කර ඇතුළට. මෙහෙන් ඇතුළට නම් කැරකිලා එනකොට සුරත් නීතියේ මෙහෙන් එළියට එන්නේ. මෙහෙන් ඇතුළට ගිහලා අරහෙන් එළියට එනවා. පැහැදිලි? හරිද? ඊට පස්සේ යටින් ලියුවා නම් හරි B සමානයි mu not යට 4යි පයි B සමානයි mu not යට 4යි පයි ගුණ කරගෙන ඉන්න දුවේ දෙකක් I යට සිම්බලාර කියලා mu not යට 4යි පයි ගුණ කරන්න දෙකක් I යට සිම්බලාර කියලා ඊළඟ රූලේ හරි කමන්නේ ඉස්සරහින් හරි කමන්නේ 2යි 4යි කපලා දාලා ආයෙ ලියන දුවේ 2 සහ 4 ගැව යට 2යි පයි සිම්බලාර වෙනවනේ mu not I යට 2 පයි සිම්බලාර mu not I යට 2 පයි සිම්බලාර ඒ සමස්තය කොටු කරලා තියාගන්නකෝ. හරි. mu not යට 4යි පයි වරක් දෙකක් I යට සිම්බලාර කියලා තියෙන්නේ. හරි. කොහොමද ඒක ඉවර කරන්න ඕනේ මෙහෙම බව අනුකලනයෙන් ඔප්පු කළ හැක. හරි. බව අනුකලනයෙන් ඔප්පු කළ හැක. බව අනුකලනයෙන් ඔප්පු කළ හැක. හරි. යඩලේම දුවේ B අනුලෝමයි 1 යට සිම්බලාර නිසා B අනුලෝමයි 1 යට සිම්බලාර නිසා කම්බියේ සිට ඈතට යන විට B අඩුවේ. කම්බියේ සිට ඈතට යන විට B අඩුවේ. කම්බියේ සිට ඈතට යන විට B අඩුවේ. ඊළඟ රූලේ කම්බියනේ සන්නායක කියන වචනේ පාවිච්චි කරේ නේද? අපි ඊළඟ සැර හරියට ලියමු. සන්නායකයේ සිට ඊළඟ රූලේ හරි. සන්නායකයේ සිට දෙපසට මනින දුර සිම්බලාර සමග දෙපසට මනින දුර සිම්බලාර සමග B විචලනය පහත ආකාරය B විචලනය පහත ආකාරය B විචලනය පහත ආකාරය ඉන්න වරහණක් අසර ලියන පොතේ තලයේ තුලට කැවිල් B ධනද තලයේ තුලට කැවිල් B ධනද තලයේ තුලට කැවිල් B ධනද තලය තුලට කැබිලි B ධනද තලයෙන් පිටතට කැබිලි B ඍණද ලෙස ගනිමු. තලයෙන් පිටතට B ඍණද ලෙස ගනිමු. තලයෙන් පිටතට B ඍණද ලෙස ගනිමු. හරි. ඕකේ. ඔන්න ඔය ප්‍රස්තාරය අඳ ගන්න. හරි. සිම්බලාර එක්ක B කොල්ලනේ දුරට ප්‍රතිලෝමයි ඈතට යනකොට අඩු වෙනවා R දෙගුණ වේදී B භාග වෙනවා දුවේ සිම්බලාර දෙගුණ වේදී B භාගයක් වෙනවා. හරි.
පොඩි ප්‍රශ්නයක් ලියා ගන්න. ක්වෙස්චන් එකක් කරමු නේද එතන? හරි. 20 ඇම්පියර් ධාරාවක් ගෙන යන 20 ඇම්පියර් ධාරාවක් ගෙන යන 20 ඇම්පියර් ධාරාවක් ගෙන යන අපරිමිත දිග ඇති කියන අනන්ත දිගයි කියන එක. හරි. අපරිමිත දිග ඇති අපරිමිත දිග ඇති අපරිමිත දිග ඇති ඍජු සන්නායකයක සිට ඍජු සන්නායකයක සිට ඍජු සන්නායකයක සිට 5 සෙන්ටිමීටර් දුරින් ලක්ෂයක 5 සෙන්ටිමීටර් දුරින් ලක්ෂයක 5 සෙන්ටිමීටර් දුරින් ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය සොයන්න. 5 සෙන්ටිමීටර් දුරින් ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය සොයන්න. 5 සෙන්ටිමීටර් දුරින් ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය සොයන්න. මම කියන්නේ සංඛ්‍යා ගානක් නිසා මේකට යන්න කියලා මම කියන්නේ. හරි. ලියා ගන්න පුතේ මේ සූත්‍රය. B සමානයි mu not යට 4යි පයි mu not යට 4යි පයි දෙකක් I යට සිම්පල් R. එහෙනම් B සමානයි mu not යට 4යි පයි කියන්නේ 10 ඍණ 7යි. හොඳේ mu not යට 4යි පයි කියන්නේ 10 ඍණ 7යි. දෙකයි කරන්ට් එක ඇම්පියර් 20 කියලා කිව්වේ සෙනි 5ක්. 5යි 10 ඍණ 2යි. හොඳේ. සෙනි 5ක් ඈත කියලා කිව්වේ. දෙවරක් කරන්ට් එක 20 බෙදෙනවා දුර සෙනි 5 5යි 10 ඍණ 2. 20 දෙකේ බෙදනම 4යි 4 දෙක 8යි 8යි 10 ඍණ 5. ටෙස්ලා B වල ඒකකේ 8යි 10 ඍණ 5යි 8යි 10 ඍණ 5යි ටෙස්ලා ඕන මයික්‍රෝ ටෙස්ලා නම් 80යි. ගොඩක් වෙලාවට මේක මයික්‍රෝ ටෙස්ලා ගණන් තමයි තියෙන්නේ. මයික්‍රෝ ටෙස්ලා හරි මිලි ටෙස්ලා ගණන් තමයි ගොඩක් වෙලාවට එන්නේ. හරි. ඔලොස්ස ගන්න. තේර 8යි 10 ඍණ 5යි ටෙස්ලා කියලා උත්තරය ආවේ. මේ අහගනින් කොල්ලෝ. මේ මම මේ වගේ ඒවා විද්‍යුශේෂ පාඩමෙත් කරා මම මත විදිහට කරා සාමාන්‍ය සමහර අවුරුදු වල මම නෝට් එක දෙනවා සමහර අවුරුදු වල පේපර්ස් වල දෙන්න හිතාගෙන හිටියොත් නෝට් එක දෙන්න නැති වෙලාවලුත් තියෙනවා. හරි මෙහෙමයි. මේකෙන් දෙන්නම උගන්වන්න කියලා එකක් නෙමෙයි. මේ අහගනින්කෝ සන්නායක කම්බි දෙකක් තියෙනවා. මෙහෙම. සන්නායක කම්බි දෙකක් තියෙනවා බං. අපිට මේ දෙකේම ගලන එකම කරන්ට් එක කියලා. සන්නායක දෙකේම කරන්ට් ගලන එකම දිශාවට එකම සමාන කරන්ට් එකක් ගලන. හොඳේ. හරි? මොකද මම මේ කරන්න යනවා ඇත්තේ ගෙස් කරන්න මොකද මේ ගණන් යනවා ඇත්තේ මේ කම්බි දෙක නිසා හටගන්න සම්ප්‍රයුක්ත ශ්‍රාව ඝනත්ව ප්‍රස්ථාරය අඳින්න යන්නේ. ඔයාලා ගාව අනිපතේ ඔයගොල්ලෝ මෙහෙම කරන්න මේක නිල් පෑනෙන් ඇඳලා මේක කළු පෑනෙන් වගේ ඇඳලා කරනවා ඒක මං හිතන්නේ හොඳට කරගන්න පුළුවන් වෙයි. එතකොට දුර එක්ක සම්ප්‍රයුක්තය අඳින්න යන්නේ. හරිද? දුර එක්ක මම සාමාන්‍යයෙන් මේක කරන්න කියලා කියන ගොල්ලොන්ට B ඒවා දෙක වෙන වෙනම ඇඳන් ඉන්න. කම්බි දෙකේ B ඒවා දෙක වෙනම ඇඳන් ඉන්න. හොඳේ? මේ කම්බි දෙක තියෙනවා B ඒවා දෙකක් තියෙනවා. ඒ දෙක වෙන වෙනම ඇඳලා ඊට පස්සේ සම්ප්‍රයුක්ත කරන්න යන්නේ. දැන් මේ තියෙන්නේ පුතා අර වගේම කම්බිනේ පුතා තියෙන්නේ. අර මම ප්‍රධාන නෝට් එකට ගත්ත කම්බියක්මයි මේ තියෙන්නේ. එතකොට ළමයෝ කොහොමද එන්නේ? ඔයාලා මේ කම්බිය ගන්නකො. මේ කම්බිය නිසා ඇතිවන B ප්‍රස්ථාරය මෙතන කේන්ද්‍රය කරන් අදිනවා. මේ කම්බිය නිසා ඇති කරන B මෙතන කේන්ද්‍රය කරගෙන අදිනවා. හරි. දැන් ඇත්තටම කරන්න ඕනේ මොකද්ද? මේ තියෙන ප්‍රස්ථාරය අතන ගෙනල්ලා පිටපත් කරන එකනේ. නේද? අරක මෙතන පිටපත් කරන්න ඕනේ. රයිට්? ඒතර මෙන්න මේ කම්බියට අදාළව අදිනවා නම් ළමයෝ හරි මෙහෙම ප්‍රස්ථාර කෑල්ලක් එනවා. මේක දෙපැත්තට ආය ඍණ පැත්තට ප්‍රස්ථාර කෑල්ලක් එනවා. මෙහෙට ප්‍රස්ථාරයක් එනවා. මෙහෙට ප්‍රස්ථාරයක් එනවා. හරිද? හොඳයි. ඊළඟට ළමයෝ මෙයාට අදාළ ප්‍රස්ථාරය අඳිනකොට ළමයෝ රයිට්? මේකට අදාළව අදිද්දී ඒකක්ම නැවත පිටපත් කරන්න. හරි? ඕකම නැවත පිටපත් කරන්න ඕනේ. රයිට්? ඒ විදිහටම. මොකද ඒ කම්බියත් කරන්නේ උඩහටමනේ ගලන්නේ. උඩහට ගලන නිසා පුතේ හරි මේක මෙහෙම ඇද ගන්න ඕනේ. හරි? මෙයාගේ මේ පැත්තේ මෙහෙම ඇද ගන්න ඕනේ. මෙයාට අදාළ ප්‍රස්ථාර කැලේ දෙක තමයි මෙතන ඇදලා තියෙන්නේ. මෙයාට අදාළ ප්‍රස්ථාර කැලේ දෙක තමයි මෙතන ඇදලා තියෙන්නේ. දැන් මේකද උත්තරේ? මේකද අවසන් උත්තරේ? නෑ. මේ දෙක දැන් අදිස්ථාපනය කළ සම්ප්‍රයුක්ත ප්‍රස්ථාර අදින්න ඕනේ. මම ඒකට කළු පෑන පාවිච්චි කරන්න. මේ ප්‍රස්ථාරයේ ධන පැත්තේ තියෙන මේකෙන් එන කැලලක් තියෙන්නේ ධන පැත්තේ. මේ ප්‍රස්ථාරයේ ධන මේකත් ධන. එකතු කරාම ධන බව තචුට්ටක් වැඩි වෙයි. ධන ගති තචුට්ටක් වැඩි වෙන්න ඕනේ. ඔන්න ඔහොම වැඩි වෙලා තියෙන්නේ. ඇයි පුතේ මේ ප්‍රස්ථාරේ මේ ප්‍රස්ථාරේ එක්කහු වුණා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඍණ පැත්තට ගියොත් මේ ප්‍රස්ථාරයට මේ ප්‍රස්ථාරයට කීයක් හරි එකතු වෙන ඍණ කීයක් හරි. එතන මේක ඍණ ගතිය තව ටිකක්
වැඩි වෙනවා. මේක ඍණ 20ක් කොට මේක ඍණ 1 නම් ඍණ 21 වෙනවා. ඔන්න ඔහොම එනවා. ඔහොම එනවා. මෙහෙම ප්‍රස්ථාරයේ වගේම එකක් මේක ඍණ පැත්තට ආවා. දැන් මැද කෑල්ල ගන්නකො මේක ප්‍රස්ථාරයේ ධන පැත්තෙන් යද්දි මේක ඍණ පැත්තෙන් යන්නේ. හැබැයි මේ හරිය මෙයාගේ ධන උස වැඩි මේ ඍණ උස් වලට වඩා ඒ හින්දා එකතුව ධන. හැබැයි මේ හරියට එනකොට මේ උස ඍණ උසවල් වෙනකොට මේ ධන උසවල් වලට මෙන්න මේ ඍණ උසවල් වැඩි. එහෙනම් එකතු ඒ හරියේදී ඍණ. ඇත්තට කියන මේ දෙක අතර මැද මෙතන ගත්තොත් හරියට ඇන්දොත් මේක රුළු පොත්වල වගේ නීට් එකට අදින්න පුළුවන්නේ. මේ ධන උසයි මේ ඍණ උසයි හරියනම් සමානයි. ඒතර එකතුව බිඳුවයි. එතකොට මේකේ මෙතනින් මෙහා පැත්තේ ඍණ උස වලට ධන වැඩි හින්දා එකතුව ධන. මෙතනින් මෙහා පැත්තේ ධන උස වලට ඍණ උස වල වැඩි හින්දා එකතුව ඍණ. හරිය මැද එකතුව බිඳු. ඇත්තට ඔය ලක්ෂයට පස්සේ අපි නමකුත් කියන උදාසීන ලක්ෂයක් කියලා. ඒතර ඕක මෙන්න මෙහෙම ඉන්නේ. හරි. මෙහෙන් කැලලක් ආවා මෙහෙන් කැලලක් ආවා මේ ඍණ ප්‍රස්ථා ධන ප්‍රස්ථාරේ මේ ඍණ ප්‍රස්ථාදිස්ථාන මැද මෙහෙම එකක් එනවා බිඳුව හරහා යනවා. පැහැදිලිද? එතකොට මම කළු පෑනෙන් ඇඳ ප්‍රතිඵලය තියෙනව නේද? ඒක තමයි උත්තරේ. පැහැදිලි නේද? හරි. ලියා ගන්නකො මෙහෙම. කැපිටල් I බැගින් ධාරා ගෙන යන කැපිටල් I බැගින් ධාරා එකම දිශාවට ගෙන යන කැපිටල් I බැගින් ධාරා එකම දිශාවට ගෙන යන අපරිමිත දිගැති සන්නායක දෙකක් ඇතැයි සිතමු. නැත්නම් සන්නායක දෙකක් මගින් හරි ඇති කරන සංප්‍රයුක්ත බී සිමලාර සමග විචලනය සලකමු. සංප්‍රයුක්ත බී සිමලාර එක්ක වෙනස් වෙන විදිහ අඳිමු කියලා යෝජනා කළේ. හරි. කොල්ලෝ මුලින් අනන්ත දිගට ඍජු කම්බි දෙක ඇඳගෙන ඉන්න දුවේ. අනන්ත දිගට ඍජු කම්බි දෙක. හරි. සමාන්තරව තියලා තියෙන්නේ. හරි. සමාන්තරව තියලා තියෙන්නේ දෙකේම ගලන්නේ එකම I. හරි. එකම දිශාවට ගලන්නේ. හොඳේ. දෙකේම ගලන්නේ එකම I එකම දිශාවට. හරි. ඕකේ. පැහැදිලිද? හරි. දැන් ඔයා මුලින්ම මේ කම්බි දෙක කෙලින් පල්ලෙහෙන් y අක්ෂ දෙකක් ගහන්න b කියලා එක x අක්ෂයක් නම් කරන්න සිමලාර කියලා. y අක්ෂ දෙකක් නම් කරන්න b කියලා x අක්ෂ නම් කරන්න සිමලාර කියලා. ඕකේ. හම්මෝ කම්බි දෙකේ තාම ඉන්නේ. හරි. දැන් ඉවරද? අක්ෂර දෙක නම් කරාද? BB මේක සිම්පල් R බිඳුව. දැන් මෙයාට අදාළව කියලා හිතාගෙන අන්න අර ප්‍රස්ථාර කැලේ දෙක මෙතන පිටපත් කරන්න ඕනේ. අන්න අර තියෙන ප්‍රස්ථාර දෙකම මෙන්න මෙතන පිටපත් කරන් ඉන්න ඕනේ. අපි තෝ ආගාව රතු පෑනක් තියෙනවා, අර කොළ පෑනක් තියෙනවා. සම්ප්‍රයුක්ත කහ පාටින් අදින මොකක් හරි එහෙම. හරි පුතේ වෙන ඇන්දද ප්‍රස්ථාර දෙක දැන් එක අපි හිතමු පළවෙනි දකුණු පැත්තේ කැමරා දාලා ප්‍රස්ථාර කැල දෙක අඳිනවා රතු පාටේ වම් පැත්තේ කැමරා දාලා ප්‍රස්ථාර කැල දෙක අඳිනවා කොළ පාටේ හරි කියලා අපි එහෙම හිතමුකෝ එකම එක පිටපත් වෙන්නේ නේ එකම ප්‍රස්ථාර දාන දෙපැත්ත කොපි වෙන්නේ
ළමයෝ මේ අඳින ප්‍රස්ථාරය මෙහෙට වෙනකන් යනවා. දැන් මේක මෙහෙම ඇඳලා මේක මෙහෙම ඇඳලා පස්සේ මේ අඳිනක මෙහෙට යනවා. මේ අඳිනක මෙහෙට එනවා. මෙයා පහු කරන් මෙහෙට එනවා. හරිනේ. ළමයි එහෙනම් මේ තාම අදිනවා. හරි. රුලක් ඇරලා ලියන්න ඔය වාක්‍යයම කල් අයි බැගින් දාරා ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ගෙන යන. යන කැවල අයි බැගින් දාරා ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ගෙන යන. කැල අයි බැගින් දාරා ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ගෙන යන. හරි. කැල අයි බැගින් දාරා ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ගෙන යන. කැල අයි බැගින් දාරා ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ගෙන යන. අපරිමිත දිගති සන්නායක දෙකක් මගින් 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 ඇති කරන සම්ප්‍රයුක්ත බී ඇති කරන සම්ප්‍රයුක්ත බී සිමලාර් සමග විචලනය සලකමු. සිමලාර් සමග විචලනය සලකමු. සම්ප්‍රයුක්ත බී සිමලාර් සමග විචලනය සලකමු. කොල්ලෝ මට අන්දලා උඹලට ඇඳ ගන්න එක පොඩි වෙලාවයි තියෙන්නේ. දැන් ටිකක් කලින් අත්දැකීමත් එක්කන කරන්නේ. ඔලුස ගන්න. පළවෙනි කම්බියේ කරන්ට් උඩට ඇඳගත්තේ හරියනවා මේකේ වගේම තමයි. තේර මේක උඩට ඇඳලා මේ තියරි ගන්නුවේ. එහෙනම් මේ ප්‍රස්ථාර කෑලි දෙක හරි මෙන්න මෙයා වෙනුවෙන් අර අතන තියරියේ ඇඳපු ප්‍රස්ථාර කෑලි දෙක පිටවත් කරන්න පුළුවන්. හොඳේ? රයිට්. හැබැයි මම ඇඳගත්ත එහා පැත්ත කම්බිරේදී කරන්ට් එක දිශාව මාරු වෙනවා පල්ලෙහාට. කරන්ට් දිශාව මාරු වෙනකොට චුම්බකශේෂ්ත්‍ර දිශාවලුත් කන පිට හැරෙනවා. කන පිට හැරෙද්දී මේ ප්‍රස්ථාරත් කන පිට හරවලා අඳින්න ඕනේ. තේරෙනවනේ කියන දේ? මේක අතන ගිහලා පිටපත් කරමු කන පිට හරවලා. මේක හරවන්න ධන පැත්තට. හොඳේ? හරි? ඒක ධන පැත්තට හරවලා අඳිමු. ධන පැත්තට හරවලා අඳිමු. එතන මේ සාමාන්‍ය ධන පැත්තේ තිබිච්ච කරන්ට් එක මාරු වීමත් එක්ක ඒක ඍණ පැත්තට හරවලා අඳිමු. හොඳේ? දැන් මේ ඇඳලා තියෙන්නේ මේ කම්බිර අදාළ ප්‍රස්ථාර කැලි දෙක මේ ඇඳලා තියෙන කඩ බිඩ හරවලා මේ කම්බිර අදාළ ප්‍රස්ථාර කැලි දෙක. දැන් එකතු කරන්න යනකොට ළමයෝ මේ බලන්න මෙයාගේ ඍණ උසවල් වලට මේක චූටි ධනදායකත්වයක් ඉන්නේ. ඉතින් මේක තාම ඍණ තමයි. මේ පොඩි ධන කැලලන් එක්ක අහුවෙන්නේ. ඒතකොට මේක ඍණම තමයි පොඩ්ඩක් ඍණ ගතිය පොඩි අඩුවීමක් වෙයි. මම ධන කීයක් හරි එකතු වෙන හින්දා. මේ ඍණට මේ ධන වලින් පොඩි ගාණක් එකතු වෙද්දී ඍණම තමයි. ඍණ ගතිය චූටි අඩුවීමක් වෙයි. ඇත්තටම කියනවා මේ ප්‍රස්ථාර කැලලයි මේ ප්‍රස්ථාර කැලලයි සමමිතිකයි. මැදදී මේ ප්‍රස්ථාරයේ ධන අර ප්‍රස්ථාරයේ ධන ප්‍රස්ථාරවල දෙක එකතු වෙන්නේ. දෙකම ධන ධන උනම උසවල් වැඩි වෙනවා. ඒතකොට මැද හරිය එහෙම උස ඇත්තට ඩබල් වෙලා තියෙනවා. මෙන්න මේ හරිය ප්‍රස්ථාරය මෙන්න මේ වගේ එකක් එයි. ඒ විභාග MCQ එකේ උත්තරේට වා තෝරගන්න තියෙන්නේ මෙහෙම කෑල්ලක් තියෙන මෙහෙම කෑල්ලක් තියෙන මෙන්න මැද මෙහෙම කෑල්ලක් තියෙන මම කළු පාට කලිරෙන් පෙන්නුවේ. අන්න ඒක තමයි උත්තරේ. පැහැදිලිද? රයිට්. ඇඳ ගන්න එන. දෙවෙනි කම්බියේ යනකොට ප්‍රස්ථාරේ කන බිල හැරෙනවා. හොඳේ? දෙවෙනි කම්බියේ කරන්ට් එක පල්ලෙහාට හින්දා පුතේ ප්‍රස්ථාරෙත් කන බිල හැරෙනවා. මුලින් කම්බි දෙක ඇඳන් ඉන්න ඕනේ. ඇඳලා ඊට යටින් ප්‍රස්ථාර ගහන්න ඕනේ. කළු පාට කඩේරෙන් ඇඳපු එක තමයි උත්තරේ.
ඔයගොල්ලෝ පළවෙනි ප්‍රස්ථාරය අඳිද්දී ඔය වේගෙන් කරේ නෑ නේද? ඒ කියන්නේ අත්දැකීමත් එක්ක වේගෙ ගොඩාක් වැඩි වුණා එකපාරම. තව වැඩක් කරන්න පුළුවන් වගේ වෙලාවක ඉතුරුත් වුණා. හරි හරියට අඳගන්න ඈ ඊට පස්සේ මෝඩ එකක් එහෙම ඇඳගෙන යන්නේ නැහැ ඊට පස්සේ. හරි. මේ ඕකේ නෝට් එක ඉවර නෑ. අනන්ත දිග ඍජු කම්බිය ගැන ඉවර නෑ. තව වාක්‍යයක් දෙකක් දෙන්න තියෙනවා ඈ. මම මතක් කරන්න ඕනේ. අන්න නැත්නම් ඊළඟ දවසේ මම කෙලින් දෙක මාතෘකාවට ගියොත් එහෙම හරි ඔයා මතක් කරන්න ඕනේ. හරි. හරි. මොනවද වෙන්න ඕනේ වැඩ ටික කියලා කියලාන් තියෙන්නේ පුතේ?